ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ ඓතිහාසික ව්‍යාපාරයක්. ඓතිහාසික ව්‍යාපාරයක් සංවිධිත ව්‍යාපාරයක්. ඒකම නිශ්චිත ක්‍රියාදරයන්ගේ එකතුවක්. එතකොට ඒක මොකද ඒක මැදි කරගෙන තමයි මේ ව්‍යාපාරය ඇති වුනේ. අනිත් පැත්තේ ඒ නිසාම තමයි අරගලයෙන් පසු මම හිතා ඊට පස්සේ ඇතිවන දේශපාලන පරිවර්තනයට නායකත්වයේ දෙන්න පුළුවන්. මේක මම හිතන්නේ ජෛවීය උරුමයක්. මම හිතන්නේ ඒක තාම වැදගත්. ඒක අර මම හිතන්නේ සිරිසයකින් වෙනස් වෙනවා එතනදී. රනිල් වික්‍රමසිංහගේ වැල් පහළ මෙහෙම තමයි යන්නේ කියන පැත්තට පෙන්වන්න පුළුවන් කරුණු ප්‍රමාණයක් තියෙනවා. මම විදර්ශන සහ මම අපි දෙන්න ඒ වෙලාවේ කරපු ප්‍රකාශනයක් තියෙනවා මේ ජනාධිපතිවරණයට කලින්. ඒකෙදි අපි සඳහන් කරේ මේක දේශපාලනමය වශයෙන් කිසියම් පරිවර්තනයක් තමයි. නමුත් මේක සමාජ විප්ලවයක් වශයෙන් හඳුන්වන්න බෑ. අපි තුන්දෙනාම අඩුවෙඩි වශයෙන් මම හිතන්නේ වාමාංශික දේශපාලනය සහ වාමාංශික දෘෂ්ටිවාදී මැදිහත් වීම අතිශය බරකින් අවධාරණය කරන්න උත්සාහ කරන අය ඒ කීප දෙනෙක් අතරින් අපි තුන්දෙනා මම හිතන්නේ ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සිංහල ජාතිකවාදය සමග අනන්‍ය කරලා තේරුම් ගත් යුගයක යම් ආකාරයෙන් මේ ව්‍යාපාරය තුළ සමාජ විමුක්තිය සඳහා වූ ශක්්‍යතාවයක් තියෙනවා කියන හඳුනා ගැනීමක් අපි කරා. තරාකාරයක සංක්‍රමණීය මොහොතක් මේ තිබෙන්නේ. මේ සංක්‍රමණීය මොහොතේ තියෙන භයානකකම තමයි. අර හෙජමොනික දෘෂ්ටිවාදයට වෙනස් අලුත් දෙයක් ගේන්න බැරි වුණොත් මේක නැවත පරණ එක දක්වා රෝටා යෑමේ අවදානමක් තිබෙනවා. ඒකට ආණ්ඩුවේ ඇමතිවරයා ඉන්නවා. ඉතින් ඒ කාර්යභාරයෙන් කරන්න වෙලා තියෙනවා. අපි දැක්කම හර මේ ගමුවේ මේ හැමතැනම කචල් බචල් යනවා. ඊට පස්සේ ඒවත් එක්ක කට්ටක් ගාලා කඩිය වගේ ආණ්ඩුව දුවන්න වෙනවා. ඊට පොලිසිය ගෙන්නන්න වෙනවා. ආමික ගෙන්නන්න වෙනවා. ඇමතිට වොයිස් කට් දෙන්න වෙනවා. අර වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දැක්ම පැත්තට ආණ්ඩුව යම් යම් පියවර ගනිමින් තිබෙනවා කියන එක පෙන්වන්න පුළුවන් උදාහරණ ප්‍රමාණයකුත් තියෙනවා. අපි යම් ආකාරයෙන් උත්සාහ කරා රැඩිකල් වාමාංශයට තවදුරටත් රැඩිකල් වාමාංශයේ පරිවර්තනයක් මේක තුළ ඇති කරන්න පුළුවන් කියලා. නමුත් අරගලයෙන් පසුව ඇති වුණු දේශපාලන පරිවර්තන තුළ විදර්ශන සහ මම තීරණය කරනවා නෑ වාමාංශික ජනතාවාදී ව්‍යාපාරයකට ජයග්‍රහණයේ මොහොතක් එළඹිලා තියෙනවා අරගලයෙන් පසුව. ඒ නිසා මේ ඓතිහාසික මොහොත අත්නොහල යුතුයි. පෙරටුගාමිය තුළු ධාරාවන් මේ කතිකාවන් කිසිසේත්ම අවශෝෂණය කරගත්තේ නැහැ. උන් තවමත් ඒ ඇතිවෙච්ච වෙනස්කම් පවා තාම පටු ආකාරයෙන් අර්ථකථනය කරනවා. මේ වෙලාවේ මුළු වැර යොදා ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙන්නේ කොහොමද මේ දේශපාලන තලයේ හැප්පීම ඉස්සරහට අරගෙන යන්නේ කියන කාරණාවට. හැබැයි ඒක නිසා සිදුවෙන මගහැරීම තමයි ආර්ථික පැත්තෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්. සිදුවිය යුතු පරිවර්තනයන් පිළිබඳ සාකච්ඡාව යම් ප්‍රමාණයකට පස්සට ගිහිලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය කරන සමාජ බුද්ධිමය සංස්කෘතික බලවේගය ජාතික ජනබලවේගයත් එක්ක හිටියා. දැන් යම් ආකාරයෙන් ඕන් කලකිරීමට පත් වෙලා ඉන්නවා. විදර්ශනත් කියන වගේ යම් යම් හේතු නිසා. නමුත් මේ පිරිස තාමත් ඉන්නවා. ඉතින් එවැනි ඓන්ද්‍රිය බලවේගයක් ඉදිද්දි මට හිතා ගන්න බෑ ඇයි ඒ දෘෂ්ටිවාදී අරගලේ කරන්නේ නැත්තේ කියලා. මේ වෙලාවේ ආණ්ඩුව ඉස්සරහා තියෙන අභියෝගයක් තමයි ඒ තිබ්බ එක වෙනුවට අලුත් එකක් හදන්නේ කොහොමද? ඒකට තමන් සතුව තිබෙන මාධ්‍යයන් පාවිච්චි කරන්නේ කොහොමද? මම හිතන්නේ මේ කාර්යය සඳහා මොනතරම් දුරට බරක් මොනතරම් දුරට අවධානයක් දීලා තියෙනවද කියන එක සම්බන්ධ යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මේ සාකච්ඡාව මතුවෙන එකත් වැදගත්. ඒ අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා. මේ දැන් මෙතන YouTube සාකච්ඡා මාලාවේ අද අලුත් තවත් දවසක් අද ටිකක් වෙනස් හැඩතලයක් එක්ක තමයි මේ සංවාදය කරන්නේ. මම මෙහෙම කිව්වේ සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා මිට කලින් කරපු සංවාදවලදී අපි මූලික වශයෙන් මමත් ආරාධිත සම්පත්දායකයෙකුත් සමග තමයි සංවාදයේ සාකච්ඡාව ඉදිරියට විහිදෙන්නේ. අද මේ සම්පත්දායකයන් නැත්තම් සංවාද භාෂකයන් එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවට අද තුන් දෙනෙක් එක තමයි මේ කතා බහ යන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව මේ සංවාදය යන අතර ඔබට තේරෙයි. මම ඉස්සෙල්ලාම පටන් ගන්න කලින්ම හඳුන්වලා දෙන්නම්. මේ දෙන්නම ඊට කලින් මාත් එක්ක මේ අපි කරපු සංවාදයට දායක වෙච්ච අය. නමුත් අපි තුන්දෙනාම අද එකතු වෙලා ඉන්නේ ටිකක් වර්තමාන දේශපාලනයේ සමකාලීන මොහොතයි අනිත් පැත්තෙන් මොකද ඒ වටහා ගන්න විශ්ලේෂණය කිරීමට අදාළ න්‍යායික සහ දේශ මතවාදී ඉතිහාසයක් සහිතව මේ අද මොහොත මේක රීඩ් කිරීමේ අවශ්‍යතාවයත් එක්කයි. ඒ තමයි එක්කෙනෙක් සමිචාමින්ද සහෝදරයා ඉන්නවා අපි සමග. මම හිතන්නේ මේ කීපයටම හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් නැවත වරක් කෙටියෙන් කිව්වොත් ඉතින් ලංකාවේ ඉන්න ප්‍රකට දේශපාලන විද්‍යාඥයෙක් කියන්න පුළුවන්, බුද්ධිමතෙක්, ඒකම සමාජ ක්‍රියාකාරිකයෙක්, ඒකම අනිත් පැත්තෙන් ලංකාවේ පශ්චාත් මාක්ස්වාදී දේශපාලන න්‍යාය වර්ධනය කිරීම සම්බන්ධයෙන් සෑහෙන කාලාන්තරයක් තිස්සේ කටයුතු කරපු කෙනෙක්. ඒකම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු වශයෙන් උත් කටයුතු කරනවා.
ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඒකම අනිත් කෙනා මම ඔහුත් ඔබට හුරු පුරුදුයි මේ සංවාද මේක මාත් කරන කතා බහ තුල එක දවසක් අපි කතා කරලා තිබුණා රමිදු පෙරේරා. ඔහුත් විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන මේ ඔහුගේ වෘත්තිය ඊට වඩා අපිට වැදගත් අපේ විශේෂම අර කිව්වා වගේ සුමිත් සම්බන්ධ කිව්වා වගේම ලංකාවේ වාමාංශික බුද්ධිමය න්‍යායික මේ අවකාශය පුලුල් කිරීම පෝෂණය කිරීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන ලියන අනිත් පැත්තෙන් පශ්චාත් මාක්ස්වාදී ඒ දේශපාලන සාකච්ඡා මේසය වඩා වර්ණවත් කරන්න දායක වෙන ඊට අලුත් අන්තර්දැක්මවල් මතු කරන කෙනෙක් ඒකම සමාජ ක්‍රියාකාරිකයෙක්. ඉතින් ඒ දෙන්නයි මමයි අද මේ එකතු වෙන්නේ ටිකක් යම්කිසි න්‍යායික පදනමකුත් සහිතව මේ වර්තමාන දේශපාලන නිමේෂය සහි සිදුවීම් තොරතුරු පාදක කරගනිමින් විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඇති වෙලා තියෙන මේ නව තත්වයෙන් ඉදිරියට යා හැකි මාවත් පිළිබඳව යම් කිසි විචාරාත්මක කතාවක් දිගහැර ගන්න කතා බහ දිගහැර ගන්න මම ආරම්භයක් විදිහටම ටිකක් අපි තුන්දෙනාටම සුව පහසු නිසා මේක ආරම්භ කරන්නම් මේ දැන් අපි දන්නවා මේ ආණ්ඩුවට සහාය දුන්නු අය දැන් මෙතන සහාය දුන්නු මට්ටමුත් වෙනස් මම හිතන්නේ රමිදු ටිකක් නිකන් අපි කතෝ රේඛාවේ ටිකක් මම හිතන්නේ වැඩිපුර මම හිතන්නේ NPP හේයාපාරය සමග මම හිතන්නේ ඉන්ද්‍රිය සම්බන්ධිකුත් තියෙනවා සහ තිබුණා මම හිතන්නේ සුමිත් සහ මම හිතන්නේ NPP ව්‍යාපාරයේ සමගම ඉන්ද්‍රිය අභ්‍යන්තරිකව සම්බන්ධ නොවුණත් අපි මම හිතන්නේ මේ ජාතික ජනබලවේග ආණ්ඩුව විශේෂයෙන්ම ජනාධිපතිවරණේ ඉඳලම ඊට කලින් මත ඊට බොහෝ කලින් ඉඳලම මේ ඇතිවන දේශපාලන වෙනස ඊටම වැදගත් ඓතිහාසික පෙරලියක් කියලා සලකුණු කළා. ඉතින් මම හිතන්නේ එතනදී අපි අනිත් පැත්තෙන් අපි තුන්දෙනාම ඩුවෙඩි වශයෙන් මම හිතන්නේ වාමාංශික දේශපාලනය සහ වාමාංශික දෘෂ්ටිවාදී හැදිහත් වීම අතිශය බරකින් අවධාරණය කරන්න උත්සාහ කරන අය ඒ කීප දෙනෙක් අතරින් අපි තුන්දෙනා මම හිතන්නේ ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. එතනත් එක් අදාළව හිතුවොත් දැන් මේ ඇතිවෙච්ච ආණ්ඩු පරිවර්තනය විශේෂම දේශපාලන පෙරලිය මම හිතන්නේ අපි දිගටම කියලා තියෙනවා මේක වාමාංශික අර්ථයෙන් වාමාංශික දේශපාලන අර්ථයෙන් මේක යම් කිසි විදියකට ලංකාවේ ඓතිහාසික සිදුවීමක් වෙනසක්. නමුත් ඒකම තියෙන ගැටලුවක් තමයි මම හිතන්නේ විවාදයක් විදියට තියෙන දේ තමයි මේ ආණ්ඩුව ඇත්තටම වාමාංශිකද ඒ කියන්නේ වාමාංශික හරයක් සහිත වාමාංශික ඉතිහාසයක් සහිත ව්‍යාපාරයක් නැත්නම් පක්ෂයක් මේ ව්‍යාපාරයේ කේන්ද්‍රයේ ඉන්නවා. ඒ නිසා ඒ අතීත උරුමයක් තියෙනවා ඒක හරි. නමුත් මේ ආණ්ඩුව බලයට පත් වෙලා තියෙන මේ වර්තමාන තත්ත්වයේ විශේෂයෙන්ම ඓතිහාසික බලවේගයන්ගේ පැත්තෙන් හිටුවොත් අපිට කියන්න පුළුවන් නව ලිබරල් නැත්නම් ලෝක දැක්මක් ලෝක පර්යායක් මේ අධිපති වෙච්ච කාලෙක. එතකොට එහිම එක්තරා පරිවාර රටක් විදියට ඉන්න සමාජ දේශපාලන ව්‍යුහයක් තියෙන මොහොතක තමයි මේ ආණ්ඩුව බලයට පත් වෙන්නේ වාමාංශික ඉතිහාසයක් උරුමයක් සහිතව. නමුත් දැන් ඒකත් එක්ක තමයි මම අපි දිගටම කිව්ව දෙයක් තමයි මේ දැන්ට පවතින මේ නව ලිබරල් රාමුව ඒක ආර්ථික රාමුවක් වෙන්න පුළුවන් ඒක මතවාදීව දෘෂ්ටිවාදී වෙන්න පුළුවන් ඒකම සංස්කෘතිකව. එතකොට මගේ නව ලිබරල් කියන අදහස් කරන එක ඇතුලේ මේ ආර්ථික පමණක් නෙවෙයි මේ සමස්ත බලවේගයන්ගේ චලනයන් තියෙනවා. ඉතින් ඒක තුල මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ කරන්න තිබුණු දේවල් ගත්තොත් උදාහරණයක් ආර්ථික වශයෙන් ගත්තොත් IMF වගේ කාරණා IMF ඇතුළු ගෝලීය මූල්‍ය ආයතන වලින් සම්පූර්ණ නිදහස් වීමක් පිළිබඳව තියෙන වාමාංශික ඒ සටන් පාඨය මම හිතන්නේ අපි යම් කිසි විදිහකට දැරුවට නමුත් මේ ආණ්ඩුවෙන් ඇති කරන දේශපාලන වෙනස ඇතුලේ අපි මම හිතන්නේ ප්‍රායෝගිකව තේරුම් ගන්න වෙනවා මේ ආණ්ඩුවට යම් කිසි ආකාරයකට මේ ඇති වෙලා තියෙන මූල්‍ය කොන්දේසි සමග ගෝලීය ආයතන මූල්‍ය කොන්දේසි සමග යම් කිසි විදිහකට කළමනාකරණය පදනම් කරගත්ත මේ අරගලයකට යන්න වෙනවා. ඒ තත්ත්වයක් වටහාගෙන අනිත් පැත්තෙන් හැබැයි මේ ආණ්ඩුවේ ඉදිරි දර්ශනය ආණ්ඩුවේ ප්‍රායෝගික ක්‍රියාකාරී මැදිහත් වීම තුල මම නිකන් ඇහුවොත් දෙන්නගෙම අපිට පේන්න තියෙනවද වාමාංශිකයයි අපි හඳුන්වන. එතන වාමාංශිකීවම ටිකක් මම හිතන්නේ පුළුල් අදහසක් තියෙන වාමාංශික කියන එකේ ධාරාවන් ගොඩක් තියෙනවා. නමුත් මෙතනද කියන්නේ මූලික වශයෙන් අර ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමුඛ කරගත්ත සමාජ සාධාරණත්වයේ ඒ කොන්දේසි වඩා සාර්ථකව
ඉෂ්ට සිද්ධ වෙන නැත්නම් සමාජය තුළ ව්‍යුහාත්මක පරිවර්තනයක් ඇතිවන දිශාවකට තල්ලුවීමේ වාමාංශික ගමනට දැනට මේ ආණ්ඩුව කරමින් ඉන්න ක්‍රියාකාරීත්වය තුළ එවැනි අධිෂ්ඨානයක් පෙන්눔 කරනවද නැත්නම් එවැනි මැදිහත් වීමක් එවැනි මේ උනන්දුවක් අරමුණු සහගත බවක් මේ ආණ්ඩුවෙන් පෙන්눔 කරනවද මේ ආණ්ඩුවේ මැදේ තිබෙන දේශපාලන පක්ෂ ව්‍යාපාරයේ තියෙන අර වාමාංශික උරුමයට සාපේක්ෂව නැත්නම් ඒ අතීත මේ ශේෂ පත්‍රයට සාපේක්ෂව මම නිකන් අහන්න කැමති දැන් හටවතන තියෙන යම්කිසි ආකාරයකට විවාදයක් තියෙනවා ඔව් ඒක ඒ පැත්තට ඒ කියන්නේ වෙනි අරමුණක් මේ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපාරයට නොතිබෙන්න බෑ නමුත් ඒකට යන මාවත ඒකට යන වැඩපිළිවෙල නැත්නම් ඒකට සම්බන්ධයෙන් තියෙන වැඩසටහන ජනතගත කරලා තියෙන විදිය පිළිබඳව මම හිතනවා ටිකක් යම්කිසි ගැටලුකාරීත්වයක් තියෙනවා කියන එක මම හිතන්නේ එතනින් ආරම්භයක් ගත්තොත් මොකද අපි ඊට පස්සේ මම හිතන්නේ දැන් වර්තමානයේ වෙච්ච බන්ධනාගාර ආශ්‍රිත සිදුවීම් ඊට පස්සේ අධිකරණ විශේෂම අධිකරණය ඇතුළේ ඇති වෙලා තියෙන විනිසුරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම පිළිබඳ කාරණා ඊට පස්සේ මෑත මතු වෙච්ච කලා සංස්කෘතික ශේෂ්ත්‍රයේ සමහර ඇති වෙච්ච නිකන් විවාදාපන්න ආందోලනාත්මක සිදුවීම් ටිකක් වුණා සමහර අපේ සාහිත්‍ය සම්බන්ධ ඇති වෙච්ච වාරණයන් ඒකම ඔය භික්ෂුවක් සම්බන්ධයෙන් විශේෂම ජීවරධාරියෙක්ගේ මැදිහත් වීම එතනත් එක්ක යම්කිසි ලංකාවේ අර සංස්කෘතික වාමගාමීයයි කිව හැකි හෝ අනිත් පැත්ත ප්‍රගතිශීලී කඳවුර තුලත් යම්කිසි නිකන් මත ගැටුමක් විචාරයක් සා නොසතුටක් මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ඇති වුණා. ඒ පැත්තත් අපි මම හිතන්නේ කතා කරන්න ඕනේ. සා ආර්ථික න්‍යාය පැත්තට මේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳවත් මම හිතන්නේ ටිකක් අපි සීරුවෙන් කතා කරන්න වෙනවා. ඉතින් ඔන්න ඕකට කලින් ওই කාරණාවලට කලින් නිකන් අර මම කලින් අහපු ප්‍රශ්නේ. වාමාංශික දැක්මක් තුල බැලුවොත් මොකද අපි වාමාංශික බුද්ධිමය මතවාදී දෘෂ්ටිවාදී ඉදිරි අරගලයක් දර්ශනයක් කියන උනන්දු විරසක් විදියට අපිට මේක සතුටු වෙන්න පුළුවන්ද ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාවලිය ගැන කියලා. තමයි දුහෝ සුන්ගේ පටන් ගත්තොත්. ඔව් මම හිතන්නේ විශේෂ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රශ්නේ මතුවෙච්ච හින්දා ආර්ථිකය තුළ යම්කිසි වාමගාමී හැරවුමකට අදාළ ලක්ෂණ තියෙනවද කියන ප්‍රශ්නේ එක පැත්තකින් අපිට කියන්න පුළුවන් ඕ කියලා, තව පැත්තකින් කියන්න පුළුවන් නෑ කියලා. මේක පැහැදිලි කරොත් අපි ගත්තොත් මේ ආණ්ඩුව බලයටපත් වෙන්න කලින් විශේෂයෙන්ම මැතිවරණ ව්‍යාපාරයේ කාලේ වගේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල දිහා බැලුවම විශේෂයෙන් මේ වැඩපිළිවෙලේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කරුණු. ඒ කරුණු අපිට කියන්න පුළුවන් එක්තරා විදිහකට වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නඹුරුවක් තිබෙන අදහස් ප්‍රමාණයක් තමයි ඒ වැඩපිළිවෙල තුළ ඉදිරිපත් කරේ. ඔබ කිව්ව IMF වැඩසටහන සම්බන්ධයෙන් ගත්තොත් අපි දන්න ඒ කාලේ IMF වැඩසටහන සම්බන්ධයෙන් යම්කිසි විවාදයක් තිබුණා. එක පිරිසක් යෝජනා කරා IMF වැඩපිළිවෙලෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනේ කියලා. නමුත් ආණ්ඩුව මැතිවරණ ව්‍යාපාරයේදී ඉදිරිපත් කරපු අදහස තමයි අපි IMF වැඩපිළිවෙලෙන් ඉවත් වෙන්නේ නැහැ. නමුත් ඒකේ රාමුව තුළ ඉඳමින් ජනතාවගේ පැත්තෙන් කේවල් කරනවා වගේ අදහසක් තමයි ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වුණේ. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිහා බැලුවම විශේෂයෙන්ම අධ්‍යාපනය වගේ දේවල්, සෞඛ්‍ය වගේ දේවල්, පොදු ප්‍රවාහනය වගේ දෙයක්, ඒ වගේ දේවල් ශක්තිමත් කරනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත් වීමක් කරනවා වගේ කරුණු ඒ තුළ අන්තර්ගත වුණා. මේක තමයි බලයටපත් වෙන්න කලින් රටට ඉදිරිපත් කරපු අදහස ආර්ථිකය සම්බන්ධයෙන්. බලයටපත් වුණාට පස්සේ ආණ්ඩුවේ කාර්ය සාධනය දිහා බලද්දී මම හිතනවා මේ දෙපැත්තටම පෙන්වන්න පුළුවන් කරුණු තියෙනවා. එක පැත්තේ මම හිතන්නේ මේ ආණ්ඩුව සම්බන්ධයෙන් යම් වාමාංශික අර්ථයකින් විවේචනය කරන අය ඔවුන් විසින් පෙන්වලා දෙන යම් කරුණු ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට IMF වැඩපිළිවෙල තුල දිගටම සිටීම විසින් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට යම් ව්‍යුහාත්මක බාධක ප්‍රමාණයක් එල්ල වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට IMF වැඩපිළිවෙල තුල ඉන්න නිසා රාජ්‍ය වියදම් කිරීම සම්බන්ධයෙන් සීමාවකට ආණ්ඩුව ලක් වෙනවා. ඒ නිසා රාජ්‍ය සුබසාධන වියදම් විශාල වශයෙන් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට යම්කිසි ආකාරයක සීමාවක් තියෙනවා. ඒතර මේ වගේ කරුණු කාරණා ගණනාවක් පෙන්වලා දෙන්න පුළුවන් මේ IMF වැඩපිළිවෙල සහ ඔබ කිව්වා වගේ දැනට ලෝකයේ තියෙන ගෝලීය බල තුලනේ. මෙතන මේකත් අපි සැලකිල්ලට ගන්න ඕනේ මේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී. ඒතර මේ ගෝලීය බල තුලනේ ඇතුලේ විශේෂයෙන්ම ඇමරිකානු එක්සත් ජනපදයේ වගේ රටක් විශාල ඒකපාර්ශවීයවාදී හැරවුමක් අරගෙන තියෙනකොට සාමාන්‍යයෙන් ලංකාව වගේ පරිවාරයේ රටකට බරපතල සීමාවන් ප්‍රමාණයක් එල්ල වෙනවා කටයුතු කරගෙන යනකොට. ඒතර සීමාවනුත් එක්ක තිබ්බ වැඩපිළිවෙලම තමයි යන්නේ. අර රනිල් වික්‍රමසිංහගේ වැල් පහල මේම තමයි යන්නේ කියන පැත්තට පෙන්වන්න පුළුවන් කරුණු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ වගේම අපි විෂයානුබද්ධව මේක දිහා බලනකොට ආණ්ඩුව මැතිවරණයට කලින් ඉදිරිපත් කරපු අර වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දැක්ම පැත්තට ආණ්ඩුව යම් පියවර ගනිමින් තිබෙනවා කියන එක පෙන්වන්න පුළුවන් උදාහරණ ප්‍රමාණයකුත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ කැපිපෙනෙන එක උදාහරණයක් තමයි
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ යටතේ 2022 ලංකාව බංකොලොත් වුණාට පස්සේ IMF වැඩපිළිවෙල තුල තිබුණු එක ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කමක් තමයි යෝජනා කරපු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච යෝජනා. මේ ආණ්ඩුව යටතේ හරයාත්මක වශයෙන් ඒ පෞද්ගලීකරණ ප්‍රවාහය නතර කරන්නට ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ අපිම කියන කාරණයක් නෙමෙයි. ලෝක බැංකුවේ තිබෙනවා මේ ආණ්ඩුවත් එක්ක ඇතිවෙච්ච එකතාවයක්. ගිය ආණ්ඩුවත් එක්ක ඒක ඇති වුණේ. මේ ආණ්ඩුව යටතේ ඒක අලුත් වුණා. ඒගොල්ලෝගේ වාර්තාවෙදි දක්වලා තියෙනවා. ඒ වාර්තාවේදී ඒගොල්ලෝ පහුගිය එකතාවයන් සමාලෝචනය කරලා තියෙනවා. ඒ සමාලෝචනයේදී ලෝක බැංකුවත් කියන කාරණේ තමයි සමහර කාරණා ඉටු වෙලා තියෙනවා. නමුත් මේ කාරණේ ඉටු වෙලා නැහැ. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධ කාරණේ ඉටු වෙලා නැහැ. දැන් මේක එක උදාහරණයක්. ඒ වගේම තව උදාහරණයක් තමයි විශේෂයෙන්ම පහුගිය දිත්වා සුලිකුරු නටුව වෙලාවේ. ඒ ඉදිරිපත් කරපු සහන පැකේජ් එක ගත්තොත් ඒ සහන පැකේජය අර රාජ්‍යයේ වියදම් සීමා කිරීම පිළිබඳ ගතානුගතික නව ලිබරල් අදහසට එහා යන එක. අපි කියනවා ඒ කේන්සි අනුවාදයේ අර්ථය ෆිස්කල් ස්ටිමියුලස් එකක් දෙනවා කියලා. විශේෂයෙන්ම මුදල් මුදා හැරලා ආන්තික සමාජ කණ්ඩායම් වලට යම් අරමුදල් සම්පාදනයක් කරලා ඔවුන්ව සවි බල ගැන්වීමේ යම්කිසි දෘෂ්ටියක් එතන තිබුණා. සාසන වශයෙන් තව උදාහරණයක් තමයි ඉරාන යුද්ධය පටන් ගත්තට පස්සේ තෙල් මිල විශාල වශයෙන් ලෝකේ වැඩි වුණා. ඒ වැඩිවීමත් එක්ක ඒ ෂොක් එක සමාජයට දෙන්නේ නැතුව භාණ්ඩාගාරයේම දියත් වෙලා භාණ්ඩාගාරයේ සහනාධාරයක් ලබා දීලා ඒ වැඩිවීමේ යම්කිසි පංගුවක් භාණ්ඩාගාරය විසින් පවරගත්තා. දැන් මේක ප්‍රකාශිතවම IMF වැඩපිළිවෙලේ කොන්දේසි වලට පටහැනි වෙන එකක්. නමුත් එතනදී ආයතනයත් එක්ක යම්කිසි ආකාරයක කේවල් කිරීමක් තුලින් ඒක සාක්ෂාත් කරගන්නට ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ඉතින් මම සාරාංශගත කරොත් මගේ උත්තරේ එක පැත්තකින් ඔව් කන්ටිනියුේෂන් එකක් තියෙනවා. වැල් පාලමේ ගමනේ යන යම් ලක්ෂණ තිබෙනවා. නමුත් අනිත් පැත්තෙන් ඒකට වෙනස් හැරවුමක් ගන්නට ආණ්ඩුව පැත්තෙන් යම්කිසි අවශ්‍යතාවයක් සහ උවමනාවක් තියෙනවා කියලා හැඟවෙන යම් අංග ලක්ෂණත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ප්‍රතිවිරෝධයක් සහිත ගමනක්. මේ ප්‍රතිවිරෝධය සහිතව තමයි මම හිතන්නේ මේ පහුගිය අවුරුදු දෙකක ආර්ථිකය සම්බන්ධ කාර්ය සාධනය අපිට අඳුන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සුමිත් මොකද හිතන්නේ දෙයකදී මම හිතන්නේ එක පැත්තක් මේකේ පොඩ්ඩක් රමිදු අර පැත්ත ටිකක් බරව තමයි අඬු වශයෙන් සිද්ධ වෙන වාමාංශික දැක්මක් සහිතව ඇති වෙන ආර්ථිකයේ මූලික යම් මැදිහත් වීම ප්‍රසංස්කරණයන් හෝ යම් ආකාරයකට කාරණා ගැන තමයි කිව්වේ. ඒකත් මතක් කරමින් ටිකක් මේකේ නිකන් වැල්පාලමේ යන ලක්ෂණ මතක් කරන්න පුළුවන් නම් මම දන්නේ ඒක. නෑ මම හිතන්නේ මම මේක තේරුම් ගන්නේ මම හිතන්නේ මේක අපි ස්ථානගත කරන්න ඕන මේ සිදුවුණු දේශපාලන පරිවර්තනය අපි මොන විදිහේ පර්යාලෝකයක් තුලද මොන වගේ දර්ශන පතයක් තුලද ස්ථානගත කරන්න කියන කාරණියත් අනුව එකක් මම හිතනවා මේ පරිවර්තනයේ තියෙනවා ලංකාවේ අඩුතරමින් 77න් පස්සේ නිර්මාණය වුණු මගේ වචනෙන් කිව්වොත් සැබවින්ම පැවතුණු නව ලිබරල් වාදය. මොකද දැන් සාමාන්‍යයෙන් ඔය නව ලිබරල් වාදය ගැන කරන සාකච්ඡාවේදී පොතේ තියෙන නව ලිබරල් වාදයක් තියෙනවා නිදහස් වෙනදපළ ක්‍රමය. ඒක තුල වෙනදපළ නිදහසේ ප්‍රවේශ වෙන්න පුළුවන්. නිදහසේකින් එළියට යන්න පුළුවන්. ඒක ඇතුලේ අර අතරම ඇඩම් ස්මිත් කතා කරාටත් වඩා අර වෙළඳපොලේ අදෘශ්‍යමාන හස්තයේ ක්‍රියාත්මක වෙලා අවසාන මේ යුක්තියක් ඉටුවේ කියන ඔය අදහසනේ තියෙන්නේ. දැන් ඒ වෙනුවට මම හිතන ඇත්ත වශයෙන්ම ලිබරල් වාදයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ලංකාව අපිට දෙනවා හොඳ සම්නිදර්ශකයක්. ඒක තමයි ලංකාවේ ඇත්ත වශයෙන්ම එක ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අනුග්‍රහය සහිත යම්කිසි දේශපාලන තන්ත්‍රයක් නිර්මාණය වුණා. දැන් ඒකේ ආරම්භය ගත්තම ජර්ජාව ඊට කලින් ඉඳලා මේක තිබුණා. ඒකත් කියන්න ඕන. ලංකාවේ මේ රාජ්‍ය බලය පාවිච්චි කරලා එමගින් ධනය ඉපයීම කියන එකට ලොකු ඉතිහාසයක් තියෙනවා. යටත් යුගයේ දක්වා යන ඉතිහාසයක් තියෙනවා. නමුත් මේ නව ලිබරල් වාදයේ ඔය හැරවුමත් එක ගත්තොත් ඒක ඇත්තටම අලුත් ආකාරයකට සංවිධානය වුණා. අපි සාමාන්‍යයෙන් ওই වර්තමානයේ අපි කතා කරන ওই පාදන ධනවාදය. නැත්නම් ලුම්පන් ධනවාදයේ වශයෙන් හඳුන්වන්න පුළුවන් විදිහේ ක්‍රමයක් ස්ථාපනය වුණා. ඒතර මේකේ ආර්ථිකය සහ දේශපාලනය එකිනෙකින් වෙන් කරලා කතා කරන්න බෑ. මේ දෙක එකිනෙකට සම්බන්ධයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ජේ.ආර්. ජයවර්ධනගේ කාලේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය තමයි ප්‍රධානම රජයේ මැදිහත් වෙලා ගෙනපු ව්‍යාපෘතිය වශයෙන් ගෙනාවේ. ඒක ඇත්තටම නව ලිබරල් වාදී මූලධර්ම වලට ගැලපෙන එකක් නෙමෙයි. ඒක ඇත්තටම ලෝක බැංකුව සහ
ජාත්‍යන්තර මුල්ලාර මුදලත් එක්ක කිසියම් විවාදයක් පවා ජයවර්ධන තන්ත්‍රයට තිබුණා මේක සම්බන්ධයෙන්. නමුත් ජයවර්ධනට අවශ්‍ය වුණා යම් ආකාරයකින් අර මේ ආර්ථික විවෘතකරණය ක්‍රියාත්මක වන අතරෙම තමන්ගේ දේශපාලන බලය ස්ථාපනය කරගන්න අර කිසියම් අනුග්‍රහක අලුත් රටාවක ආර්ථික ක්‍රමයක් ගොඩනගන්නත් අවශ්‍ය වුණා. ඒකට විශාල වශයෙන් රාජ්‍ය ණය මුදල් සහ ආධාර මුදල් වැය කරන රජයේ මැදිහත් වෙලා ගොඩනගපු කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කියලා තමයි ඒක ගෙනාවේ. මේක ඇත්තටම විශාල යාන්ත්‍රණයක් බවට පත් වුණා. එක පැත්තකින් තමන්ගේ දේශපාලන ආධිපත්‍ය තහවුරු කරගන්න අර 70 ගණන් වල ඉඳලා 73 වගේ ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වුණායින් පස්සේ ක්‍රමානුකූලව අර අපි කියනවනේ ජේ.ආර්. මේ පක්ෂය අරගෙන ගියා කියලා පොදු ජනතාව වෙතට. ඒ ඇත්ත වශයෙන්ම කරේ ඒ අර සාම්ප්‍රදායික ප්‍රභූතන්ත්‍රය එක්සත් ජාතික පක්ෂයේ වටේ හිටිය සාම්ප්‍රදායික ප්‍රභූතන්ත්‍රය වෙනුවට ඒ නායකත්ව මට්ටමේ වුන් හිටියා. විජේවර්ධන පවුල, ජයවර්ධන පවුලට සම්බන්ධ ඒ පිරිස හිටියා. නමුත් ගම් මට්ටමට නගර මට්ටමට යනකොට මේ විදිහේ මේ රජයට සම්බන්ධව කොන්ත්‍රාත්කාර පදනමින් ධනය උපයන අලුත් පැලැන්තියක් හෝ නිර්මාණය කරා. ඇත්තම එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ යාන්ත්‍රණය හැදුවේ ඔකත් එක්ක. ඊට පස්සේ මේකට තව තවත් වෙනස් සංවර්ධන ව්‍යාපෘතීන් ගත්තොත් ඊට පස්සේ ගම්මුදාව මේ සියල්ල මේකට දායක වුණා. දැන් මේ ක්‍රමය තමයි ඊට පස්සේ ඇත්තටම චන්ද්‍රිකා පාලනයේ යටතේ මේක නිදහස් පක්ෂයේ කොටසක් බවට පත් වුණා. සායින් පසුව රාජපක්ෂලා මේක තමයි ඇත්තටම මේ පාදර ධනවාදයේ රාජපක්ෂකරණය කරා. ඒක සම්පූර්ණ පවුලේ ව්‍යාපෘතියක් බවට පත් කරා. මෙන්න මේ ගොඩනැගුණු දේශපාලන ආර්ථික තන්ත්‍රය මේක දේශපාලන තන්ත්‍රයක් විතරක් නෙමෙයි මේ දෙක එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා මේ එකක් අයින් කරලා අනෙක ගොඩනගන්න බෑ. ඒක නිසා ලංකාවේ දැන් සමහර ඔය ලිබරල් වාදීන් කල්පනා කරනවා යම් විදිහකට මේ කියන දූෂණය නැති කරොත් මේ කියන මේ රාජපක්ෂලා ගොඩනගපු මේ කියන දූෂිත ඒ යාන්ත්‍රණය නැති කරලා ජේ.ආර්. ගෙනාපු සිස්ටම් එක අරගෙන යන්න පුළුවන් කියලා. නෑ මම කියන්නේ මේ දෙක එකිනෙකට බැඳිලා තියෙන්නේ. මේක එක තන්ත්‍රයක්. අන්න ඒ දේශපාලන ආර්ථික තන්ත්‍රය තමයි පරාජයට පත් කරේ. කියන්නේ විශේෂයෙන්ම දැන් වර්තමානයේ අතරම ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් ඉන්න වැඩපිළිවෙළ තුල විශේෂයෙන්ම ඔය දැන් අපි කතා කරන අධිකරණ ශේෂ්ත්‍රයට සම්බන්ධ දේවල්, ඒ වගේම දූෂණයට විරුද්ධව අල්ලස් කොමිසමෙන් කරගෙන යන ක්‍රියාදාමය මේවා ගත්තොත් එහෙම ඒක හුදෙක් දේශපාලන ක්‍රියාවක් පමණක් නෙමෙයි. ඒක මේ ගොඩනගපු ඒ දේශපාලන ආර්ථික තන්ත්‍රයටම විරුද්ධව. ඒ කියන්නේ ඒක අහෝසි කරන්න දරන අසීරු උත්සාහයක්. දැන් ඒක මං හිතන්නේ ඒක පැහැදිලි දේශපාලන ඓතිහාසික ඛණ්ඩනයක් එතන තියෙනවා කියලා. ඒක තමයි දේශීය වශයෙන් ගත්තොත් ඒ කියන්නේ ලංකාවේ අර මං කියන සැබවින්ම පැවතුණු නව ලිබරල් වාදය එහෙම නැත්නම් ලුම්පන් නැත්නම් පාදර ධනවාදී වශයෙන් අපි හඳුන්වන ඒ ක්‍රමයෙන් කැඩී වෙන්නීමක් තිබෙනවා. ඒක මං හිතනවා ප්‍රගතිශීලී වර්ධනයක්. ඒක එක පැත්තක්. මම කියන්නේ මේක අපි මම පිළිහිටවන්න ඕනේ පර්යාලෝකයේ එකක් වශයෙන් මම දකින්නේ ඒක. දෙවනුව මං හිතනවා මේකේ පරස්පරතාවය ඊගාට මතුවෙන එක තමයි ආණ්ඩු බලයට පත් වුණාන් පස්සේ මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් තියෙනවා. එකක් තමයි මෙතෙක්කල් අර දේශපාලන අවකාශය තුල වැඩ කරපු ව්‍යාපාරයක්. ඉන්පසුව ආණ්ඩුකරණයේ අවකාශයට ඇතුල් වෙනවා. දැන් අපි දන්නවා දේශපාලනය සහ ආණ්ඩුකරණයේ වෙනසක් තිබෙනවා. දැන් ආණ්ඩුකරණයට ඇතුල් වුණායින් පසුව ලංකාවේ රාජ්‍ය සකස් වෙලා තිබෙන යම් යම් පදනම් තිබෙනවා. ඒක යම් යම් දෘෂ්ටිවාදී ආයතන තිබෙනවා. ඒකත් එක්ක සම්බන්ධ අපි දන්නවනේ දැන් යම් ආකාරයකින් ආගමික සදාචාරමය ශිෂ්ටාචාරමය පදනම් තියෙනවා මේ රාජ්‍යයට. ඒ වගේම වෙළඳපොළ බලවේගයන් තිබෙනවා. එතකොට ඒකත් එක්ක සම්බන්ධ අපි ගන්නේ මේ යම් ආකාරයක මේ ජාත්‍යන්තර දේශපාලනේ කලාපීය දේශපාලනයත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. ඒතර මේවා දෙන ලද සීමාවක්. මේවා මොන ආණ්ඩුවක් බලයට පත් වුණත් මේ රාජ්‍ය ව්‍යුහාත්මක පරිවර්තනයක් වෙලා නැතිකොට මොකද මේක සමාජ විප්ලවයක් නෙමෙයිනේ. දැන් මතන අපේ මැදිහත් වීම වල දැන් සමාජ පරිවර්තනයක් තමයි මූලික වුණේ. ඔව් විශේෂයෙන් මම විදර්ශන සහ මම අපි දෙන්න ඒ වෙලාවේ කරපු ප්‍රකාශනයක් තියෙනවා මේ ජනාධිපතිවරණයට කලින්. ඒකෙදි අපි සඳහන් කරේ මේක දේශපාලනමය වශයෙන් කිසියම් පරිවර්තනයක් තමයි. නමුත් මේක සමාජ විප්ලවයක් වශයෙන් හඳුන්වන්න බෑ. ඉතින් ඒ නිසා සමාජීය තලයේ ව්‍යුහාත්මක තලයේ විප්ලවයකින් වුණු පරිවර්තනයක් නොවුණුකොට
මේ තියෙන රාජ්‍ය ව්‍යුහයත් එක්ක ගනුදෙනු කරන්න සිදු වෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුකරණයට විශේෂයෙන්ම අර දේශපාලන ව්‍යාපාරයේ හිටිය විශාල පිරිසකට ඒ ආණ්ඩුකරණයට ඇතුල් වෙන්න සිදු වුණා. එතකොට ඒක තුල දෛනිකව ප්‍රායෝගිකව මේ ගැටලුත් එක්ක වෙනත් ආකාරයකට පොරබදන්න සිදු වෙනවා. යම් යම් දේවල් සම්මුතිගත කරන්න සිදු වෙනවා. යම් ආකාරයකට රාජ්‍යයේ සමහර දේවල් අඛණ්ඩත්වයන් ආරක්ෂා කරන්න සිදු වෙනවා. සහ රමිදු කිව්වා වගේ විශේෂයෙන්ම මේ ආණ්ඩුව බාර ගන්න සිදු වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට IMF එක විසින් දුන්නු කිසියම් වැඩපිළිවෙල කිසියම් රාමුවකට ලංකාව ඇතුල් කරලා තිබුණු පසුබිමක් තුල. එතකොට තීරණයක් ගන්න වෙනවා ඒ රාමුවෙන් එළියට යනවද ඉන්නවද කියන එක. ඒතර ඒ රාමුවෙන් එළියට යනවා නම් ඒ සඳහා ආර්ථික වන්දියක් විතරක් නෙමෙයි දේශපාලන වන්දියකුත් ගෙවන්න සිදු වෙනවා. ඉතින් මම හිතන්නේ කිසිම මේ වගේ පරිවර්තනකින් බලයට ආපු කිසිම ආණ්ඩුවක් තමන්ගේ දේශපාලන පැවැත්ම මේ වෙනුවෙන් කැප කරයි කියලා. ඒ නිසා උන් තීරණය කරනවා මේ රාමුව තුල යනවා කියලා. හැබැයි යනකොට යම් ආකාරයක අර ආණ්ඩුකරණය ඇතුලේ යම් සීමාකම් ඇතුලේ යන්න සිදු වෙනවා. සහ ඒ නිසා ප්‍රශ්නත් මතුවෙනවා. ප්‍රශ්නත් මතුවෙනවා. ඉතින් මම හිතන්නේ ඒ නිසා වර්තමානයේ තියෙන තත්ත්වය මම දකින්නේ එක පැත්තකින් අර ප්‍රයෝජ්‍යතාවාදී ආකාරයට මේ ආණ්ඩුකරණ ක්‍රියාදාමය තුළ ගමන් කරනවා. ඒත් එක්කම මේකේ දේශපාලන අදහසක් දෘෂ්ටිවාදයක දැක්මකුත් තියෙනවා. මොකද මේක විශේෂයෙන්ම මේක පිටිපස්සේ දැන් ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික උරුමයත් එක්ක එන ඒ දේශපාලන මේ වැඩ පිළිලකුත් තියෙනවා. දැන් මේ දෙක අතර තිබෙන ප්‍රතිවිරෝධය. අනස්මිත් ඒකදී දැන් ඕකටම මට එන ප්‍රශ්නේ දැන් මට මම හිතන්නේ දැන් උතන තියෙනවානේ යම් කිසි ආකාරයකට මෙහෙම අරමුණක් තියෙනවා කියන එක. නමුත් දැන් ආණ්ඩුව පත් වෙලා තියෙන නිසා දැන්ට තියෙන ව්‍යුහාත්මක තත්ත්වයේ ඇතුළේනේ අපි මේක තේරුම් ගන්න වෙන්නේ ඒක හරි. නමුත් ඒක තුලත් දැන් මම හිතන්නේ ජාතික ජන බලවේග නිර්මාණය කරනකොට හිටපු ආර්ථික වෙනස්කම් ගැන සංස්කෘතික වෙනස්කම් ගැන අවධාරණය කරපු වේදිකාවක් තිබුණානේ. එතකොට දැන් මම කියන්නේ මේ සුමිත් කියව එකටම අදාළව මම මේක මතු කරන්නේ. හැබැයි මේ ඉන්න බොහෝ අයට දැන් ආණ්ඩු කරන ක්‍රියාවලියට ඇතුල් වෙන්න වෙලා තියෙනවා. එතකොට ආණ්ඩුවක් අර කිව්වාගේ ආණ්ඩුවක තියෙන මේ ආණ්ඩුව පවත්වා ගන්නවා කියන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක්. එතකොට ඒකේ නිරත වෙනකොට මතන එකක් හිටපු මතධාරීන් අදහස් දක්වපු අයට යම්කිසි පරිපාලන කාර්යභාරයකුත් කරන්න වෙනවා. එකම කළමනාකරණයක් කරන්නත් වෙනවා. එතකොට ඒක දේශපාලනයම නෙමෙයි. මොකද දේශපාලනය කළමනාකරණය අතර තියෙනවානේ යම්කිසි වෙනසක්, පැහැදිලි වෙනසක්. එතකොට මම අහන්න උත්සාහ කරන්නේ අහන්න හරි අපි මේ කතා බහට මේව කරගන්න. හැබැයි දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් රමිදු කිව්වා තමයි මෙන්න මෙහෙවැනි අපි IMF රාමුව තුල නැත්නම් සැලැස්ම තුල හිටියත් ඒ සැලැස්ම තුල වෙනස් අත්දැක බැලීම් නැත්නම් වෙනත් උත්සාහයන් ආණ්ඩුව දරලා තියෙනවා ආර්ථික පැත්තෙන්. රයිට් ඒකත් ඇත්ත. නමුත් මම කියන්නේ මේ පිළිබඳව තියෙන සංවාදය මම කියන්නේ ජනගත වීම නැත්නම් ආණ්ඩුව කරන නැත්නම් ආණ්ඩුව කරමින් ඉන්න වැඩපිළිවෙල මොකද්ද IMF ඇතුළු ගෝලීය මූල්‍ය තත්ත්වය සානිත් පැත්තෙන් මම විශේෂයෙන්ම කහන්නේ NPP එක විතරක් නෙමෙයි JVP එකටත් අදාළ කරගෙන. JVP එක තිබුණා NPP එක තිබුණා NPP එකේ වේදිකාවක් තිබුණා. ඒක සංස්කෘතික ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ආර්ථිකය තුල වෙන්න ඕන වෙනස්කම් සංස්කෘතිය තුල වෙනස් වෙන්න ඕන කාරණා ගැන කතා කළානේ. ඒකම සමාජ පරිවර්තනයන් ගැනත් කතා කළා. අපි දුන්නා ස්ත්‍රී විශේෂම ස්ත්‍රී සහෝදරියන්ගේ පැත්තෙන් කාරණා කතා කළා. එතකොට මේ දේවල් ඇත්තටම ඒක ජනගත වුණේ යම් කිසි කතිකාමය ලෝකයක් තුල නැත්නම් කතිකාමය පොළොවක් තුලනේ. දැන් මේක මම හිතන්නේ ඒකේ දියාරු වීමක් තියෙනවා කියලා නිකන් මට හිතෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එimhe බන්ධනාගාර සිද්ධිය ගත්තොත් බන්ධනාගාර කියන දේවල් බන්ධනාගාරයේ ඇතුළු ඒ ආයතන ප්‍රසංස්කරණය කිරීමක් පැහැදිලිවම මම හිතන්නේ ජනතාවත් සමග තම අධිෂ්ඨානයෙන් කළ යුතු කතිකාවක්නේ. ඒකට ආණ්ඩුවේ දැමතිවරයා ඉන්නවා. ඉතින් ඒ කාර්යභාරයන් කරන්න වෙලා තියෙනවා. අපි දැක්ක මහර මේ ගමුවේ මේ හැමතැනම කචල් බචල් යනවා. ඊට පස්සේ ඒවත් එක්ක ටට්ටක් ගාලා කඩිය වගේ ආණ්ඩුව දුවන්න වෙනවා. හරි. ඊට පොලිසිය ගෙන්නන්න වෙනවා, ආමික ගෙන්නන්න වෙනවා, ඇමතිට වොයිස් කට් දෙන්න වෙනවා. එතකොට අර දැන් මූලික කාරණයක් තමයි බන්ධනාගාර ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය. රයිට් ඒක යම් කිසි මානුෂීය පදනමක් මත ඒකම ලංකාවේ තියෙන අපරාධ රාජ්‍ය කඩාබිඳ දැමීමේ අරමුණත් මත ඒක වෙනස් වෙන්න ඕනේ. එතකොට ඒක මම හිතන්නේ ඒක මතු කරන අය මම හිතන්නේ ඒක ටිකක් පේන්නේ. මොකද බන්ධනාගාර ප්‍රශ්නේ මතු කරනකොට ඒක මම හිතන්නේ ඒක ස්ලෝගන් එක යනවා. මම හිතන්නේ ඒක සටන් පාටය වෙනත් පාර්ශවයන් ගන්න විශේෂම විපක්ෂයේ ගත්තොත් බන්ධනාගාර මේ තත්ත්වයට පත් කරන්න දේශපාලන ඉතිහාසයක් සහිත කණ්ඩායම් මේ බන්ධනාගාරවල මම හිතන්නේ මානුෂික වෙන්න ඕනේ කියන සටන් පාටේ අරන් යනවා. මම දැක හිරුනිකාලා
කලින් හිරගත වෙච්ච අය සහිරගත වෙන්න ඉන්න අය දැන් ඒගොල්ලෝ සරන් පාටේ අරගෙන යන්න යනවා. එතකොට මට පේන්නේ නැහැ. මම කියන ආණ්ඩුව පැත්තේ අර තියෙන ව්‍යුහාත්මක ප්‍රශ්නය හරි. එතකොට ආණ්ඩුව එන්න කලින් ජාතික ජනබලවේගයේ තිබ්බ ප්‍රගතිශීලී හරය පැත්තෙන් හිතුවොත් මේ මතු කරපු කාරණා මම හිතන්නේ ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් මම හිතන බන්ධනාගාරයෙන් මේතුල් වෙන්නත් පුළුවන්. මම ඒකෙම ඇතුල් වෙලා පොඩ්ඩක් දැන් මොකද මම හිතන්නේ ඒක හොඳ මාතෘකාවක් කියලා. මොකද දැන් අර මම කලින් කතා කරපු එකට සම්බන්ධ කරුවොත් විදර්ශන මට හිතෙන්නේ මම මේ කියලා ඊට පස්සේ රමිත කතා කරන්න. මම හිතන්නේ වෙලාව කෙටි අපිට යන්න වෙනවා. මම දන්නවා. දැන් මම කියන්නේ ආණ්ඩුකරණයට ඇතුල් වීම තුළ දේශපාලනය නතර වීමයි තියෙන ප්‍රශ්නේ. මොකද දැන් මම කියන්නේ දැන් ජාතික ජන බලවේගයේ ගොඩනැගීම තුළ ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකින් සමත් වුණා අර වාමාංශික ජනතාවාදී කතිකාවක් ගොඩනගන්න. ඒතර ඒ ගෙනාපු වැඩපිළිවෙල තුළ යෝජනා තුළ තිබුණේ හුදෙක් ආර්ථික ප්‍රතිසංස්කරණ විතරක් නෙමෙයි. ඇත්තටම ආර්ථිකයටත් වඩා මේ දූෂණයේ වංචාව නැති කිරීමේ ඒවටත් වඩා යම් ආකාරයකින් සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහසක් එතන තිබුණා. දැන් ඒ වගේම ඒක වටේ විශාල බුද්ධිමතුන් යම්කිසි ඓන්ද්‍රිය බුද්ධිමතුන් කලාකරුවන් සංස්කෘතික ක්‍රියාදරීන් විශාල පිරිසක් එකතු වෙලත් හිටියා. දැන් මේ කතිකාවට මොකද වුනේ බලය ලබා ගැනීමෙන් පස්සේ. බලය ලබා ගැනීමෙන් පස්සේ අපිට හිතා ගන්න පුළුවන් මේකේ යම්කිසි පිරිසකට විශේෂයෙන්ම මේකේ දේශපාලන ක්‍රියාකාරකයන් වශයෙන් හිටිය සංවිධායකයන් වශයෙන් හිටිය පිරිසට ආණ්ඩුකරණයට ඇතුල් වෙන්න සිදු වෙනවා. නමුත් ඊට සමාන්තරව අර ආපු සමාජ ප්‍රතිසංස්කරණය පිළිබඳ ඒ ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ දේශපාලනය නතර නොවිය යුතුව තිබුණා කියන එකයි මගේ අදහස. දැන් බන්ධනාගාර පිළිබඳ ප්‍රශ්නෙම ගත්තොත් ඇත්තටම බන්ධනාගාර මේ මට්ටමට පිරලා තියෙන එක හේතුවක් තමයි දැන් මේක හැමෝම පිළිගන්න කාරණයක්. ඒ කියන්නේ මේ මත්ද්‍රව්‍ය නිවාරණය කියලා විශේෂයෙන්ම රාජපක්ෂ කාලේ පටන් අරගෙන මේ ආණ්ඩුව යටතේ අරගෙන යන ක්‍රියාවලියක් තියෙනවා. ඒක ආණ්ඩුවේ මැදිහත් වීමක් ඇතුව හෝ නැතුව පොලිසිය විසින් කරන විශාල වැටලීම් කරනවා. යම් ආකාරයෙන් මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තියාගත්ත අය පවා ඇතුල් කරලා මේක විශාල බන්ධනාගාර පුරවලා තිබෙනවා. දැන් මෙතන මම හිතන්නේ වාමාංශික පසුබිමකින් ආපු ව්‍යාපාරයක් දැන සිටිය යුතුයි. මිනිස්සු මත්ද්‍රව්‍ය ගැනීම සහ අපරාධවලට පෙළඹීම සහ මේ සියල්ල කිසියම් සමාජ දේශපාලන හේතුන් නිසා සිදුවන දේවල් කියන එක. ඒක වාමාංශිකයෝ දන්නවා. මාක්ස්වාදය අපිට උගන්වලා තියෙනවා ආගම ජනතාවගේ අබින් කියනකොට පීඩිත කම්කරුවාට අබින් කියනකොට ඒ කියන්නේ කම්කරුවාට ආගම අවශ්‍ය වෙන්නේ තමන්ගේ දෛනික ජීවිතයේ තිබුණු මේ සූරාකෑම අසමානතාවය මේකින් ගැලවෙන්න දෙයක් වශයෙන්. ඉතින් මිනිස්සු ආගම වැළඳ ගන්නෙත් එහෙමයි මිනිස්සු අබින් වැළඳ ගන්නෙත් ඒකයි. ඉතින් මාක්ස් මං හිතන්නේ අබින් වලට විරුද්ධවයි ඒක කිව්වේ කියලා. හරි ආගමට විරුද්ධවත් නෙමෙයි. එයා පැහැදිලි කරේ ඇයි මිනිස්සු මෙහෙම තැනකට එන්නේ. ඉතින් මේක වාමාංශිකව දැනගත යුතු දෙයක්. ඉතින් ඒක නිසා අර සාමාන්‍යයෙන් අපි නීතිය පිළිබඳ 21 වෙනි සියවසට එනකොට තියෙන කතිකාව අපි දන්නවනේ නීතියේ අරමුණ අපරාධකරුවාගෙන් පලි ගැනීම නෙමෙයි. ඒ කියන්නේ ඔහු කළ දෙයට ශාරීරිකව හිංසා කිරීම පෙරලා හිංසා කිරීම නෙමෙයි. හිංසාව හෝ දණ්ඩනය නෙමෙයි. ඒකේ මූලික අරමුණ වෙන්නේ සමාජ ප්‍රතිසංස්කරණය. ප්‍රතිශෝධනය කියන එක. ඉතින් එහෙම වෙන්න නම් එහෙනම් බන්ධනාගාරවල සංස්කෘතිය වෙනස් විය යුතුයි. ඒ වගේම අපරාධකරුවෙක් දෙස අපි බලන දෘෂ්ටිය වෙනස් විය යුතුයි. දැන් අර කලින් සාකච්ඡාවකත් අපි කතා කරා අන්තෝනියෝ ග්‍රාම්ෂි යාගේ සිරගෙයි සටහන් ලිව්වේ 1930 ගණන්වල ඉතාලි බන්ධනාගාරයක. දැන් ලංකාවේ වර්තමාන බන්ධනාගාරයක හිතන්නවත් පුළුවන් ද අඩුතරමින්. සිරගෙයි සටහන්වත් ලියන්න මම කියන්නේ අවුරුදු 100කට ආසන්නයි දැන් ග්‍රාම්ෂි මේව ලියලා. ඉතින් ඒ නිසා අදටත් අපේ බන්ධනාගාරවල තත්ත්වය ඒකයි. ඉතින් මේක සම්බන්ධයි අපි අධ්‍යාපනය පිළිබඳව සංස්කෘතිය පිළිබඳව බන්ධනාගාර පිළිබඳව හරි මේ හැම දෙයක් පිළිබඳවම විශාල සමාජ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. මේක සමාජවාදය නොවෙන්න පුළුවන්. හරි. නමුත් අර කතා කරපු අඩුතරමින් මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල වුණත් කළ හැකි පරිවර්තන ඒ වගේම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ඇතුළේ සිටීම මේක බාධාවක් නෙමෙයි මෙවැනි ප්‍රතිසංස්කරණ කරන්න. ඉතින් මම කියන අන්නේ දේශපාලනය නවත්තලා තියෙනවා ආණ්ඩුකරණයට ඇතුළු වීම තුල. ඉතින් මේක මම හිතන්නේ ලොකු පසුබෑමක් කියලා. අනිවාර්යයෙන්ම මම ඒකටම එකතු කළා. දැන් ඒකටම තමයි මම රමිතුගෙනුත් අදහස් දරගන්න කැමතියි. දැන් ඔය අර බන්ධනාගාර පමණක් නෙවෙයි. දැන් මෑතමැති වෙච්ච විශේෂම සංස්කෘතික ශාස්ත්‍රයේත් මම හිතන්නේ වැනි ප්‍රශ්න උද්ගත වුණා. මොකද භාෂණයේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කාරණා මතු වුණා. අපි දැක්කා දීපචෙල්ල පිළිබඳ ප්‍රශ්නය
අනි පැත්තෙන් විශේෂම චීවරධාරිය කනුරාධපුර මටමස්ථානාධිපතිවරයාගේ ප්‍රශ්නය එතන්දී විශේෂම දැරියක් සම්බන්ධයෙන් මම හිතන්නේ ආණ්ඩුවේ ඉන්න ස්ත්‍රී නියෝජනයන් ඇතුළු අයට ප්‍රගතිශීලී දැක්මක් තියෙනවා ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රිය සහ නැත්නම් දුර්වලයාගේ පාර්ශවයෙන් දේශපාලන යුක්තිය පිළිබඳව හිතන ඉතිහාසයක් තියෙනවා. මම හිතන්නේ ඒක පිළිබඳ විවාදයක් නැහැ. නමුත් ක්‍රියාකාරීත්වය තුළ මේ සිදුවීම් වෙනකොට දක්වපු අර ඉස්සලා කිව්ව එකට සම්බන්ධ කරන ආණ්ඩුකරණය තුළ ආණ්ඩුකරණයේ තියෙන සීමාකම් ආණ්ඩුකරණය ඊට පස්සේ ආණ්ඩුකරණය තුළ තියෙනවනේ ආපහු දේශපාලනයක්. මම කියන්නේ ආණ්ඩුකරණය තුළ දේශපාලනයක්. එතකොට ඒක කල්පනාකරණය කර ගැනීම වගේ මේ කාරණා නිසා මේ අර කිව්ව සුමිත් කිව්වේ කාරණාට අදාළව මම හිතන්නේ විශේෂ ප්‍රගතිශීලී බලවේගයක් මේ NPP ආණ්ඩුව පල්ලයට පත්වීම සහ ඒ වටේ ඉන්නේ. සායක දැන්. එතකොට මෙන්න මේ කතිකාව යම්කිසි දුර්වල වීමක් මම කියන්නේ ප්‍රගතිශීලී සංස්කෘතික ප්‍රගතිශීලී නැත්නම් විවිධ නැත්නම් දුර්වලයාගේ පාර්ශවයේ හිට ගැනීමේ ඉතිහාසයක් සහිත ව්‍යාපාරයක්. ඒ වෙනුවෙන් හිටපු පුද්ගලයන් අද මේ ආණ්ඩුකරණයේ පරිපාලන ක්‍රියාවලිය සහ කළමනාකරණයන් නිසා මට පේන එකක් තමයි අනවශ්‍ය තරමේ දියාරු වීමක් දුර්වල වීමක් නියාලු වීමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ බන්ධනාගාරයකත් එක්කටම අතිරේකව මම දකින්නේ මෙහෙම දැන් සමාජ සංස්ථා සම්බන්ධයෙන් ගැඹුරු පරිවර්තනයක් අවශ්‍යයි. ඒ සම්බන්ධ ප්‍රමාණවත් සාකච්ඡාවක් නැහැ සහ එහෙම වැඩපිළිවෙලක් නැහැ කියන එක මම හිතන්නේ අපි පිළිගන්න ඕනේ කාරණාවක් නේ. දැන් බන්ධනාගාර ප්‍රශ්න ගත්තත් එහෙමයි ඊට අමතරව වෙනත් සමාජ ආයතන. දැන් විශේෂයෙන්ම නීතිය වගේ ආයතනයක් ගත්තොත් දැන් මේ පහුගිය දවසක මේ ජයදේව ගන්නවා. ඔහු තමන්ගේ සම්මුඛ සාකච්ඡාවක ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කරලා තිබුණා. ඒ ප්‍රශ්නේ තමයි අපේ අධිකරණ පද්ධතිය සහ නීතිය ඓතිහාසිකව ගොඩනැගිලා තියෙන ආකාරය ඒ ව්‍යුහයේ තියෙන ප්‍රශ්නය. මම හිතන්නේ මේ ව්‍යුහයේ හැම ප්‍රශ්නයක් තියෙනවා ඒ පද්ධතිය යටත් විචිතකරණය කරනවා වගේ පළල් අදහසකින් ආණ්ඩුව මැදිහත් වෙනවා කියලා එකක් එහෙම අපිට දකින්න නැහැ. ඒතර මේ වගේ උදාහරණ ගණනාවක් පෙන්වන්න පුළුවන් විශේෂයෙන්ම දැන් විදේශ ප්‍රතිපත්තිය වගේ ගත්තොත්. ඒක තියෙන අධ්‍යාපනය එහෙම විශාල සාකච්ඡාවක් එහෙම තියනවාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපනය ඉතින් ඒක පිළිගන්නකම මම හිතන්නේ ඒ වගේම වැදගත් ඒක වෙලා තියෙන්නේ ඇයි කියන එකත් ඒක වෙලා තියෙන හේතුව මොකක්ද කියන එක ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන එක. ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. නමුත් මම හිතන්නේ ඒක වෙලා තියෙන එක ප්‍රධාන හේතුවක් තමයි මම හිතන්නේ සමස්තයක් විදිහට මේ වෙලාවේ ආණ්ඩුවේ මූලික ඉලක්කය මූලික පොරබැදීම බවට පත් වෙලා තියෙනවා දේශපාලන තලයේ වුන් කරන පොරබැදීම. අපි සමාජ පරිවර්තනයක් ගැන කතා කරද්දී ඒක විවිධ පැතිකඩ තියෙනවා. ආර්ථික වශයෙන් කරන පරිවර්තනයක්, දේශපාලන වශයෙන් කරන පරිවර්තනයක් සහ සමාජීය වශයෙන් සිදු කරන පරිවර්තනයන්. මම හිතන්නේ මේ පැතිකඩ තුනෙන් ගත්තට පස්සේ ආණ්ඩුවේ මේ මොහොතේ වැඩි අවධානය මූලික අවධානය යොමු වෙලා තියෙන්නේ දේශපාලන තලයේ වුන් කරන හැප්පීම. මේ හැප්පීමත් සරල හැප්පීමක් නෙමෙයි. මේ හැප්පීම ඊටාම මාරාන්තික හැප්පීමක්. එක්තරා විදිහක යුද්ධයක් වගේ හැප්පීමක් තමයි තියෙන්නේ. එහෙනම් මම හිතන්නේ මේ වෙලාවේ මුළු වැර යොදා ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙන්නේ කොහොමද මේ දේශපාලන තලයේ හැප්පීම ඉස්සරහට අරගෙන යන්නේ කියන කාරණාවට. හැබැයි ඒක නිසා සිදුවෙන මගහැරීම තමයි ආර්ථික පැත්තෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, සිදුවිය යුතු පරිවර්තනයන් පිළිබඳ සාකච්ඡාව යම් ප්‍රමාණයකට පස්සට ගිහිලා තියෙනවා. ඉතින් ඒක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කාරණයක්. හැබැයි මම හිතන්නේ ඒකේ තව පැත්තක් තියෙනවා. දැන් ඔබ කියන එක හරි. දැන් ආණ්ඩු බලයට පත් වෙන්න කලින් ක්‍රියාකාරී වෙලා හිටපු සමාජ ක්‍රියාකාරීන් දැන් දේශපාලනයට ගිහිල්ලා තියෙනවා, නිලධාරීන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඉස්සර වගේ උන්ට වැඩ කරන්න තිබ්බ මේ පරාසය අඩු වෙලා තියෙනවා කියන එක ඒක ඇත්ත. පරාසය සහ නිදහස අඩු වෙලා තියෙනවා. හැබැයි අනිත් පැත්තට තවත් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ කාර්යය ඇයි අපි හිතන්නේ ඒ අය විසින්ම ඊට කළ යුතු කාර්යයක් කියලා. දැන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ගැන වෙන්න පුළුවන්. නීතිය ගැන වෙන්න පුළුවන්. ඒ විවේචනාත්මක සමාජ සංවාදය මං හිතන්නේ ඒ අයට බාර දීලා ඉන්න ඕනේ කියලා එකකුත් නැහැ. ඊට බාහිර පිරිස් වලට මේකට කරන්න පුළුවන් මැදිහත් වීමකුත් තියෙනවා. මං හිතන්නේ සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න සම්බන්ධ සමාජ සංවාදයක් ඇති කරන එක ආණ්ඩුවේ පාර්ශවකරුවන් කරනවට වැඩිය වඩා ඵලදායී වෙන්නේ ඒක සමාජයේ ඇතුළෙන් වෙනවා නම්. මං හිතන්නේ මෙතනදී මතු කරගන්න ඕනේ සාකච්ඡාව තමයි. මං හිතන්නේ මේ කියන කිසිවක් ආණ්ඩුවේ තිබෙන සීමාව මේ සම්බන්ධ නිදහසට කාරණාවක් නෙමෙයි. ඒ විවේචනය පිළිගන්න ගමන් මං හිතන්නේ මෙතනදී තවත් අවධාරණය කරගන්න ඕනේ කාරණයක් තමයි මේ කරුණු සම්බන්ධ විවේචක කතිකාව ඇති කරන්නට ආණ්ඩුවට පිටතින් ඉන්න පිරිස් වලටත් යම්කිසි කාර්යභාරයක් තියෙනවා. දැන් මගේ ඔළුවට එන එක උදාහරණයක් තමයි ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්න ගත්තොත්. අපි දන්නවා 2022 රට බංගලොත් වුණාට පස්සේ එතන තිබෙනවා ඊටාම මේ සිත් ගන්නාසුළු විරුද්ධාභාසයක්. දේශපාලන වශයෙන්
මහජනයා තුළ තිබ්බ දේශපාලන පන්තිය ගැන ලොකු විරෝධයක් ඇති වුණා. ඒක බොහොම ප්‍රගතිශීලී පරිවර්තනයක්. හැබැයි ආර්ථික දෘෂ්ටිය ගත්තට පස්සේ අපේ රටේ බලවත් වුණා අතිශය නවලිබරල් දක්ෂිණාංශික ආර්ථික කතිකාවතක්. අපි දන්නවා සමහර ඔය think tanks බුද්ධි මණ්ඩප තිබෙනවා. ඒවට විශාල වශයෙන් අරමුදලුත් ලැබෙනවා. ඒ අයත් මැදිහත් වෙලා විශාල මේ දක්ෂිණාංශික ආර්ථික කතිකාවතක් ජනප්‍රිය කරා බලවත් කරා. දෙක ප්‍රශ්නයක් තමයි මේ කතිකාවත් එක්ක හැප්පෙන්න මොනතරම් පුළුවන්කමක් ලැබුණද ප්‍රගතිශීලී සහ වාමාංශික කොටස් වලට. අපි දන්නවා සමහර පිරිස් යම් යම් අදහස් ඉදිරිපත් කරා තමයි. නමුත් ඒ ඉදිරිපත් කරන අදහස් වල යම්කිසි ආකාරයක ප්‍රායෝගිකත්වයක් තියෙන්නත් ඕනේ. එහෙම ප්‍රායෝගිකත්වයක් නැති තැන ඒක සමාජයට ගෝචර වෙන්නේත් නැහැ. මම හිතන්නේ ආර්ථික කතිකාවේ උදාහරණයක් මම හිතන්නේ ඒක උදාහරණයක්. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ ආණ්ඩුවටම වැඩේ බාර දෙන්නේ නැතුව එතනින් පිටතින් සාකච්ඡාවක් ගොඩනගන වැඩකුත් මේ අවස්ථාවේ තියනවා කියන එක පෙන්වනවා. ඔව් මට ඒකෙදි තියෙන දැන් ඒක හරි මම හිතන්නේ ආණ්ඩුව මම මේකේ අදහස් කළේ ආණ්ඩුවේ ඉන්න අයම මේ හඬ නගන්න ඕනේ කියන අර නිකන් වෙන පාර්ශව නැත්නම් විපක්ෂයේ සමහර පාර්ශව විසින් කියනවානේ කොහොම දැන් කොහොම සද්දයක් නැහැනේ දැන් වගේ එකක්. ඒකට ඒ අර්ථයෙන් නෙවෙයි. මම කියන්නේ ඒක මොකක් හරි පිටියට හේතු කිරීමකුත් නෙවෙයි. නමුත් දැන් ඒ කතිකාව ගොඩනගෙන එකත් අර හිස්සහස ගොඩනගින්නේ නැහැනේ. මම කියන්නේ සමාජ කතිකාවත් යම් කිසි ආකාරයකට දේශපාලන අභිලාෂයක් සහිතවනේ ඒක හැදෙන්නේ. ඉතින් මට කියන්න උවමනා වුණේ මේ හැදෙන පිරිස නැත්නම් මේ කතිකාව දෘෂ්ටිවාදී අරගලය කරන පිරිස නැත්නම් ඒ කතිකාව ගොඩනැගීමට මම හිතනවා මේ ආණ්ඩුව මේ ආණ්ඩුවේ ව්‍යාපාරය යම් ආකාරයකට මම හිතන්නේ දැනුවත් මැදිහත් වීමක් යම් ආකාරයකට පහසුකම් සැපයීමක් රයිට් ඒ පිළිබඳව ධෛර්යමත් කිරීමක් සිදු විය යුතුයි කියලා. මොකද එහෙම නැති වුණොත් අර මත රමිදු කිව්ව එකට සම්බන්ධයි මේ පිරිස දැන් සමහර විවේචන මතු කරන පිරිස ප්‍රායෝගික අපි මේ කතා කරමු මේ ආණ්ඩුව වාමාංශික නැඹුරුවක් සහිත ආණ්ඩුවක් කියලා පිළිගන්න අයත් නෙවෙයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම හිතනවා විශේෂයෙන්ම ඉස්පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු ජනාරගල ව්‍යාපාරය ඇතුළු ඒ වාමාංශික ධාරාවන් වාමාංශික ප්‍රගතිශීලී විවිධ කණ්ඩායම් සපුද්ගලයන් ගත්තොත් ඔවුන් පැහැදිලිවම මේකේ නැත්නම් මේක විරෝධය අරගෙන තියෙන්නේ මේ ආණ්ඩුව අපි කතා කරපු සියල්ලම මේක දක්ෂිණාංශික නිකන් පරණ බලවේගයකම මේ අඛණ්ඩතාවයක් විදියට මේ ආණ්ඩුව අඳුරගෙන. එතකොට මම හිතන්නේ මේ sannivedanaya වෙන්නේ නැහැ. එතකොට මේ අනිත් පිරිස ඉන්නවා අර මම කිය ලිබරල් විශේෂයෙන්ම නැත්නම් ලිබරල් සිවිල් සමාජයේ සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ අනියමින් දැන් ඉන්න විපක්ෂයේ විවිධ රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්, සජිත් වෙන්න පුළුවන්. උන් එක්ක ඊටාම අනියම් පෛරුපාසානම් තියෙනවා. හරි ඒක ඇතුලේ තමයි අර ප්‍රගතිශීලී සටන් පාට මතු කරන්නේ ආණ්ඩුවට විරුද්ධව. ඉතින් ඔහොමනේ මම හිතන්නේ මේක පොඩ් බෙදිලා තියෙන්නේ. ඉතින් මම නිකන් අර වාමාංශික නැත්නම් ඔය ජනාරගල ඇතුළු පෙරටුගාමී ඒ ධාරාවත් මතක් කරලා ඇහුවොත් දැන් මම හිතන්නේ ඔවුන්ගේ සටන් පාට උනත් දැන් ඔවුන් මම හිතන්නේ මෑත මතු කරන්නේ වුණත් මම හිතන්නේ අපි මත්සයන්ට කතා කරලා තියෙනවා ඒක මේ ඔවුන් කියන දෙයයි නැත්නම් ඔවුන්ගේ දේශපාලන අවසාන අභිලාෂය පිළිබඳ අදහසයි සමාජවාදය හෝ මත ඒ අතර සම්බන්ධයක් නැහැ. නමුත් දැන් ඇත්තටම අපි කොහොමද අර වාමාංශික දැක්මක් සහිතව මේ මතවාදී අරගලය නැත්තම් දෘෂ්ටිවාදී මැදිහත් වීම සිවිල් සමාජ ශාස්ත්‍රයක් තුළ කරන්නේ කොහොමද මේ ආණ්ඩුවේ ඇතිවෙච්ච වෙනස ආණ්ඩුවේ ඇතිවෙච්ච දේශපාලන වෙනස ගැන යම් සුබවාදයක් සහිතවනේ මේක මම හිත ගොඩනගන්න වෙන්නේ රයිට් ඒක ආණ්ඩුවට විරෝධාකල්පයක් තුලින් ගොඩනගෙන මම හිතන්නේ මොකද වෙනම මොකක් හරි කොහේ හරි ගොඩනගෙන අහම්බෙන් ගොඩනගෙන ආකස්මිකව කතිකාවක් ගොඩනගන්නේ නැහැනේ. ඒකට මේක මම හිතන්නේ පිළි අරගෙන තමයි අපි ඒක ප්‍රසංස්කරණය මොකද මේ දිහාවට යන්න වෙන්නේ. මේ ආණ්ඩුවේ පරිවර්තනය වැදගත්. ඒක ඓතිහාසිකයි. මෙන්න මේව සීමාකම් තියෙනවා. ඒ කියන්නේ අපිට විවේචනක් තියෙනවා. නමුත් ඒකම අපි මේ අරගලය කළ යුතුයි. ආණ්ඩුවත් ඒකට යම්කිසි පහසුකම් සැපීමක් කළ යුතුයි. ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුවේ ඉන්න මම කියන ආණ්ඩුව විදියටම නොවුනත්. එතකොට මෙන්න මේ අර්බුදය විසඳගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා. මොකද මම මේක ටිකක් ඒක සම්බන්ධ කරන්න අපේ වෙලාවත් යන නිසා මම හිතන්නේ ඉදිරි ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ කරන්න. මොකද අපි ඔයත් මමත් අපි තුන් දෙනා තවත් අයත් මම හිතන්නේ අපි ගෙනාපු සංවාදයක් තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම 2010 විතර ඉඳලම විශේෂයෙන්ම රාජපක්ෂ පාලනයේ තාම උත්කර්ෂවත් කාලයක මොකද්ද විශේෂයෙන්ම සමාජ විමුක්ති කතිකාව නැත්නම් වාමාංශික විමුක්ති කතිකාව ජනතා විමුක්ති කතිකාව නැවත ගොඩනැගීමක් පිළිබඳ කතා බහ මම හිතන්නේ ජාතිවාදයේ තාම ජය කෙහෙලි නම් ඔප යුගයක නැත්නම් රාජපක්ෂයේ දෘෂ්ටිවාදී බලෑනිය මුළු මනින්ම ලංකාව වෙලාගෙන තියෙන යුගයක මම හිතන්නේ අපි
මෛත්‍රී බුද්ධිමය අවශ්‍යතාවය මතු කළා. නැත්නම් වාමාංශික නැත්නම් විමුක්ති දේශපාලන අවකාශය පුළුල් කිරීමේ අර්ථයෙන්. ඒතකොට මේ සංවාද මෙහෙම ආවා. ඉතින් ඒක ඇතුලේ මම හිතන්නේ අදහස් අපි උත්සාහ කළා. මම හිතන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වගේ ජනහරගල ව්‍යාපාරයටත් ඒ අදහස් මේව කරන්න. ඉතින් මම හිතන්නේ ඔවුන් ඒවා බාරගත්තේ නැහැ. ඒතර ඔවුන් අපි හිතුවා මම හිතන්නේ මයිසු බිදුයි සයන් උත්සාහ කළා. මම රමිදුත් ඒ කාලේ මම හිතන්නේ ඒ ධාරාවත් එක්ක මුල්ම කාලේ කටයුතු කරමින් හිටියා. නමුත් මේ අදහස් වල අපි උත්සාහ කළා යම්කිසි නැත්නම් ලංකාවේ මේ රැඩිකල් වාම ව්‍යාපාරයට යම්කිසි නැත්නම් හෙජමොනික් ආමන්ත්‍රණයක් සමාජයට දෙන ආකාරයේ කොහොමද අපි මේ චින්තනමය වෙනසකට යන්නේ. එහෙම නැත්නම් මේ තියෙන අර සීමිත න්‍යායික පටු රාමු වලින් ඔබට කොහොමද මේ අපේ ඒ කියන්නේ වාමාංශික ව්‍යාපාරයක් තමන්ගේ දැක්ම වඩා පුළුල් කරගන්න කියලා විමුක්තිවාදී අර්ථේ. ඒතකොට ඒකනේ අපේ සාකච්ඡා පශ්චාත් මාක්ස්වාදය ගැන ඊට පස්සේ මතට වාම ජනතාවාදය ගැන සංවාදය මත රමිදුත් මූලික වෙලා ලිව්ව එකම සුමිතුත් අපිත් මේව කළා. මම හිතන්නේ මේ විවිධ ලිපි පොත්පත් පළවුණා පරිවර්තන කළා. ඉතින් මම හිතනවා ඒක යම් භාවිතයක් නැත්නම් යම් කොටසක් මට පේනවා ඒක නැත්නම් NPP එක. නැත්නම් NPP එක නිර්මාණය වීම ඇතුලේ අපි අර වාමාංශික ජනතාවාදය සහ සමාජ විමුක්තිය පුළුල් කිරීම ජනතා විමුක්තිය පුළුල් කිරීමේ සමහර මේ අදහස් වල මම හිතන්නේ ඒ අදහස් වල බලපෑම යම් ආකාරයකට අපිට මම හිතන්නේ පේන්න තියෙනවා මේ විශේෂම අරගලයේ මතුවීම මේ වගේ කාරණා එක්ක අනිත් පැත්තේ අපිට පේනවා පෙරටුගාමී අතුළු ධාරාවන් මේ කතිකාවන් කිසිසේත්ම අවශෝෂණය කරගත්තේ නැහැ. උන් තවමත් මම හිතන්නේ ඒ ඇති වෙච්ච වෙනස්කම් පවා ඊටාම පටු ආකාරයෙන් අර්ථකථනය කරනවා අතිශය දේශපාලනික මේ චින්තනමය දුගී බවක් ඇතුලේ. මම හිතන්නේ ඒක ඇත්තටම ඔවුන්ගේ කවය පවත්වා ගන්න පොඩි මම හිතන්නේ ආගමික ලබ්ධියක් වගේ එකක් කියලා මට හිතෙන දැන් හදලා තියෙන තියරේ ඒක. ඉතින් ඔන්න ඔය කාරණාවත් එක්ක අපි කතා කළොත් මම හිතනවා මේක දැන් අර මම අදහස් කළේ මේ සමාජ ආර්ථික දේශපාලන අරගලය දැන් අවශ්‍යයි. අපි කතා කර දෘෂ්ටිවාදී අරගලය අවශ්‍යයි. ඒකට අවශ්‍ය වෙන ව්‍යාපාර කණ්ඩායම් ඉන්නවා. අර ඒ කණ්ඩායම් නාමයෙන් තමයි මම අර වාමාංශය මතක් කළේ. හැබැයි කණ්ඩායම් වලට එවැනි අවශ්‍යතාවයක් නැහැ. අද ආර්ථික පැත්තේ ප්‍රායෝගික අරගල ප්‍රායෝගික මතවාදී අරගලයක් දියත් කරන්න. සංස්කෘතික පැත්තෙන් ප්‍රායෝගික මතවාදී අරගලයක් දියත් කරන්න. ඒකේ මේ අවංක උමනාවක් වුන්ගෙන් පේන්නේ නැහැ. එතකොට අපි කොහොමද මේ එතකොට මම පොඩ්ඩක් කියලා ඉන්නද මගේ අදහස දැන් අර විදර්ශන මතක් කරා වගේ දැන් 2010-11 වගේ කාලේ තමයි අත්‍තරම ඔය මේ ජනතා විමුක්ති කතිකාව ගොඩනැගිලා කියලා අපි සාකච්ඡා පටන් ගත්තේ. ඒකෙදි අත්‍තරම යම් ආකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණටත් සෑහෙන විවේචන එල්ල වෙමින් තිබුණු කාලයක්. ජනතා විමුක්ති පෙරමුණ සිංහල ජාතිකවාදයේ සමග අනන්‍ය කරලා තේරුම් ගත්ත යුගයක යම් ආකාරයෙන් මේ ව්‍යාපාරය තුළ සමාජ විමුක්තිය සඳහා වූ ශක්‍යතාවයක් තියෙනවා කියන හඳුනා ගැනීමක් අපි කරා. ඒක ඇතුළේ තමයි මේ සාකච්ඡාව පටන් ගත්තේ. ඉන් පසුව පක්ෂයේ බෙදීමත් එක්ක අපි විදර්ශන මම රමිදුත් මුල් කාලේ අපි වැඩ කරේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් එක්ක සමාජික වශයෙන් නෙමෙයි නමුත් බුද්ධිමය ධාරාව තුළ එතන අපි උත්සාහ කරා යම් ආකාරයකින් මේ වාමාංශික ජනතාවාදය පිළිබඳ සාකච්ඡාව පශ්චාත් මාක්ස්වාදී හෙජමොනික දේශපාලනය පිළිබඳ අදහස රැඩිකල් වාමාංශයට ඒත්තු ගන්නවන්න ඒ සඳහා සංවාදයක් ආරම්භ කරන්න. ඒකත් එක්ක තමයි නව ලිබරල් වාදය පිළිබඳ සාකච්ඡාවත් මම හිතන්නේ අපේ සෑහෙන දුරකට මැදිහත් වීමෙන් ඒ කාලේ සිදු වුණේ. නව ලිබරල් වාදයේ දෙවෙනි ඉනිම පිළිබඳ සාකච්ඡාව මම ඊට පස්සේ ඇති වුණා. ඉන් පසුව ඇත්තටම අරගලයෙන් පසු ඇති වුණු තත්ත්වයන් තුළ තමයි මම හිතන්නේ වෙනකොට රමිදු කොහමටත් ජාතික ජන බලවේගයත් එක්ක වැඩ කරමින් හිටියා. රමිදු වැඩි විශ්වාසයක් තිබ්බා වාමාංශික ජනතාවාදය පිළිබඳ ප්‍රායෝගික සාර්ථකත්වයක් ලබන්න පුළුවන් ව්‍යාපාරය ඒකයි කියලා. නමුත් අපි යම් ආකාරයෙන් උත්සාහ කරා රැඩිකල් වාමාංශයට තවදුරටත් රැඩිකල් වාමාංශයේ පරිවර්තනයක් මේක තුළ ඇති කරන්න පුළුවන් කියලා. නමුත් අරගලයෙන් පසුව ඇතිවුණු දේශපාලන පරිවර්තන තුළ විදර්ශන සහ මම තීරණය කරනවා නෑ වාමාංශික ජනතාවාදී ව්‍යාපාරයකට ජයග්‍රහණයේ මොහොතක් එළඹිලා තියෙනවා අරගලයෙන් පසුව. ඒ නිසා මේ ඓතිහාසික මොහොත අත් නොහල යුතුයි. ඒ නිසා මේ පරිවර්තනය කළ යුතුයි කියලා. දැන් මේක තමයි පසුබිම. දැන් මගේ අදහස න්‍යායිකව මට හිතෙනවා දැන් අර්නස්ට් ලැක්ලාව් ශාන්තල් මොහොෆ් ඇතුළු ඒ වාමාංශික ජනතාවාදය පිළිබඳ ගෙනාපු කතිකාවේ ඇත්තම ශාන්තල් මොහොෆ්ලා පවා නොදකපු ආකාරයේ පරිවර්තනීය ජයග්‍රහණයක් ලංකාව තුළ අපි අත්දැක්කා කියලා. නමුත් ඒ නිසාම මං හිතනවා ඔවුන් මොහුණු නොදුන්නු අභියෝගයක් අද අපිට තියෙනවා කියලා. ඒක තමයි වාමාංශික ජනතාවාදය
බලය අත්පත් කර ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් ගත්තොත් ඒක කොයිතරම් සාර්ථකද කියන එක අපි පෙන්නලා තියෙනවා ලංකාවේ. නමුත් ඉන් පසු මොකද වෙන්නේ? ඔය කියන වාමාංශික ජනතාවාදයේ ජයග්‍රහණයෙන් පසු දවස මොන වගේද? මං කියන්නේ මේක තමයි අපි මුහුණ දෙන ප්‍රශ්නේ. ඉතින් මගේ අදහස දැන් වෙනකොට මේක ඉදිරියට යමු. මට ඒක නිකන් ඒක වෙනම කතා කරන්න තියෙනවා. නෑ මම මේ අර ප්‍රශ්න සම්බන්ධ කරලා මම නවත්තන්න. දැන් අර කියපු පුළුල් සමාජ පරිවර්තනයේ පැත්තෙන් ගත්තොත් දැන් ඒක දැන් අතර වාමාංශික ජනතාවාදයෙන් යෝජනා කරන්නේ අර ග්‍රාම්ෂි කතා කරපු විදිහට සමාජයට අලුත් බුද්ධිමය සදාචාරමය නායකත්වයක් අවශ්‍යයි. ඒ කියන්නේ සමාජයේ පහළ තලයේ සිට කෙරෙන නව පරිවර්තනයක් අවශ්‍යයි. ඒක සංස්කෘතිය තුළ අපේ බුද්ධිමය සංවාදය තුළ ඒ වගේම අපි දකින්න කැමැති අලුත් ලංකාව මොකක්ද කියන එක ඇතරම පහළ සිට ගොඩනගන සමාජ ව්‍යාපාරයක් මේකට අවශ්‍යයි. මේක හුදෙක් දේශපාලන බලය ලබා ගැනීමෙන් කරන දෙයක් විතරක් නෙමෙයි. හැබැයි දේශපාලන බලය ලබා ගැනීම මෙවැනි පරිවර්තනයකට විශාල වශයෙන් ඉවහල් වෙනවා. ඉතින් මෙන්න මේ පරිවර්තනය උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි ගෙනාපු එක සමහර තේමාවන් ගත්තොත් දැන් මම කියන්නේ මේ ආණ්ඩුවම ගෙනල්ලා තියෙන සමහර වැඩපිළිවෙළවල් වලට හොඳට මේක සම්බන්ධ කරන්න පුළුවන්. මම නිතර ගන්න උදාහරණයක් තමයි ක්ලීන් ශ්‍රී ලංකා. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියන එක අපිට තවමත් පේන්නේ ජනතාව වෙනුවෙන් මේ ජනතාවාදී ආණ්ඩුව ක්‍රියාත්මක කරන දෙයක් වගේ. ඒතර ජනතාව මේකේ ප්‍රේක්ෂකයෝ. නමුත් ජනතාවාදය මෙතන නතර වෙලා තියෙනවා. වාමාංශික ජනතාවාදය නතර වෙලා තියෙන බලය ලබා ගැනීමෙන් පස්සේ. මං කියන්නේ බලය ලබා ගැනීමෙන් පසුවත් වාමාංශික ජනතාවාදයට ගමනක් තිබෙනවා කියලා. ඒක තමයි මෙතන ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල සමාජය තුළට අරගෙන යා යුතුයි. විශාල දෘෂ්ටිවාදී ව්‍යාපාරයක් මගින්. පාසල් මට්ටමට, ගම් මට්ටමට, නගර මට්ටමට, තරුණ සේවා සභාව වැනි ආයතන මගින්, තරුණ ප්‍රජාව තුළට, සංස්කෘතික ක්‍රියාදාමයන් මගින් මේ සියල්ල මගින් ගේන්න තිබුණා ප්‍රබල අදහසක්. අපි ගොඩනගන්න යන ලංකාව මොකද්ද? ඒ ලංකාවට අවශ්‍ය මොන විදිහේ පුරවැසියෙක්ද? හරි. කවුද අලුත් පුරවැසියා? ඒ අලුත් පුරවැසියා මේ වැඩපිළිවෙලට දායක වන්නේ කෙසේද? මේක මිනිස්සුන්ට දැනෙන්න ඕන මේක මගේ වැඩක්. ක්ලීන් ශ්‍රී ලංකා කියලා කියන්නේ මගේ වැඩක්. මම අර නිතර මං ගන්න උදාහරණේ මම පාරේ වැටලා තියෙන පොලිතින් කොලයක් ගිහිල්ලා ඩස්බින් එකට දානකොට මම ක්ලීන් ශ්‍රී ලංකාවකට සම්බන්ධ වෙනවා කියලා මට දැනෙන්න ඕන. එතකොට තමයි මේ නව පුරවැසියා නිර්මාණය වෙන්නේ. ඒතර ඒ නව පුරවැසියා නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල දෘෂ්ටිවාදී සංස්කෘතික පුළුල් ව්‍යාපාරයක්. ඒතර ඒ ව්‍යාපාරය ඇති කරන්න අවශ්‍ය කරන සම්පත්, ඒ සඳහා අවශ්‍ය කරන සංවිධාන ශක්තිය මේ සියල්ල මං කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට තියෙනවා කියලා. නමුත් මේක මගහැරි මම පිළිගන්නවා රමිදු කීප කාරණේ මේක ආණ්ඩුව වශයෙන් නෙමෙයි, මේක අනිවාර්යෙන් සමාජීය වෙනත් අයගේ මැදිහත් වීම නැතුව මේක කරන්න බෑ. අනිවාර්යෙන් මේක ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. නමුත් ඒ වගේම ආණ්ඩුවේ පැත්තෙන් ඒ සඳහා යම්කිසි තල්ලුවක් තල්ලුවකුත් අනිවාර්යයෙන් ගේන්න ඕන සහ හැකියාව තිබෙනවා. සම මට තියෙන එක ස්මිතුවා කිව්ව එක ආණ්ඩුව දැන් ඔය දෙකටම අදාළව ඒක ආණ්ඩුව ඔයා කියන එකත් හරි. නමුත් අර මගේ නෝක සම්බන්ධ වෙනවා ආණ්ඩුව මේ ගැන යම් මතවාදී අරගලයක් කරන්න බෑ. මං කියන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්න අය පිළිබඳවනේ ආණ්ඩුවේ දැන් සමාජ ක්‍රියාකාරීකයන් මේකේ දැන් පරිපාලනයට හිර වෙලා කියන එක හරි. මං කියන්නේ ඒගොල්ලන්ගේ නෙවෙයි. නමුත් මං හිතන ආණ්ඩුව මේක මං හිතන පෙරටුවට ගන්න බෑ මේ. උදාහරණයක් ක්ලීන් ශ්‍රී ලංකා නම් මොකද්ද මේක ජනතාවට ගෙනියන අර ඉන්ද්‍රිය වැඩපිළිවෙල. එතකොට ඒකට අවශ්‍ය වෙන සම්පත් එකතු කර ගැනීම, සම්පත් දායකයන්, මැදිහත් වීම, කතිකාවන් මං හිතන්නේ ඒක දුර්වල වෙලා තියෙනවා. මම හිතන්නේ ওই ප්‍රශ්නේ සම්බන්ධයි මේ දෘෂ්ටිවාදී මේ අරගලය කියලා අපිට කියන්න පුළුවන් එකට මොනතරම් බරක් මේ වෙලාවේ ආණ්ඩුව දාලා තියෙනවද කියන ප්‍රශ්නෙත් එක්ක. ඔව්. දැන් දේශපාලන තලයේදී යම්කිසි අරගලයක් කරගෙන යමින් තිබෙනවා ඒක පැහැදිලි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මම හිතන්නේ ආණ්ඩුවට ඉස්සරහට ප්‍රධාන අභියෝගයක් විදිහට මේක මතුවෙන්න නියමිතයි. මොකද මේ ආණ්ඩුව විසින් විස්ථාපනය කරලා තියෙන්නේ අපේ රට ඇතුළේ ඉතාම බරපතල විදිහට තහවුරු වෙලා තිබ්බ හෙජමොනික තන්ත්‍රයක්. ඒක තමයි රාජපක්ෂවාදයේ විදිහට ප්‍රකාශයට පත්වෙච්ච යම් ආකාරයකට සිංහල ජාතිකවාදයත් එක්ක සම්බන්ධ වෙච්ච දේශපාලන ව්‍යාපෘතියක්. ඒතර මේක හුදෙක් දේශපාලන ව්‍යාපෘතියක් නෙමෙයි. මේක සමාජ සංස්කෘතික තලයේ ජනතාවගේ එදිනෙදා පොදු ජන අවබෝධය ඇතුළේ විශාල වශයෙන් තහවුරු වෙලා තිබ්බ හෙජමොනික ව්‍යාපෘතියක්. ඒතර දැන් අපිට පැහැදිලිව පේන දේ තමයි ඒක විස්ථාපනය වෙලා තියෙනවා. ඒක විස්ථාපනය වුණාට අලුත් එහෙම නැත්නම් වෙනස් හෙජමොනික අදහසක් තාම බිහි වෙලා නැහැ. එඳ එක්තරා ආකාරයක සංක්‍රමණීය මොහොතක් මේ තිබෙන්නේ
මේ සංක්‍රමණීය මොහොතේ තියෙන භයානකකම තමයි අර හෙජමොනික දෘෂ්ටිවාදයට වෙනස් අලුත් දෙයක් ගේන්න බැරි වුණොත් මේක නැවත පරණ එක දක්වා රූටා යෑමේ අවදානමක් තිබෙනවා. ඉතින් අපි රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් කොහොමද ඒගොල්ලෝගේ හෙජමොනිය පවත්වාගෙන යන්නේ කියන එක අපව කල්පනා කරමු. මම හිතන්නේ අපිට ඉගෙන ගන්න පුළුවන් යම් යම් පාඩම් තියෙනවා. රාජපක්ෂ තන්ත්‍රය කියන්නේ හුදෙක් රාජපක්ෂ පවුල විතරක් නෙමෙයි. සමාජ සංස්කෘතික තලයේ ඔවුන් වෙනුවෙන් ප්‍රකාශකයන් විදිහට හිටපු විශාල පිරිසක් හිටියා. ඒ ව්‍යාපෘතියට අත්තනායකයන් මෙහෙරත් හිටියා. ජැක්සන් හැන්තනී හිටියා. දැන් මේ ඔක්කොගේම එකතුව තමයි රාජපක්ෂගේ බලය කියලා කියන්නේ. එතන මම හිතන්නේ මේ වෙලාවේ ආණ්ඩුව ඉස්සරහා තියෙන අභියෝගයක් තමයි ඒ තිබ්බ එක වෙනුවට අලුත් එකක් හදන්නේ කොහොමද? ඒකට තමන් සතුව තිබෙන මාධ්‍යයන් පාවිච්චි කරන්නේ කොහොමද? මම හිතන්නේ මේ කාර්යය සඳහා මොනතරම් දුරට බරක් මොනතරම් දුරට අවධානයක් දීලා තියෙනවද කියන එක සම්බන්ධ යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මේ සාකච්ඡාව මතුවෙන එකත් වැදගත්. ඒ අවශ්‍යතාවය මේ අවධාරණය කිරීම සඳහා. ඔව් මම හිතන්නේ මේ සංවාදයේ අරමුණක් තියෙන්නේ ඒ කියන්නේ ඒ පැත්ත තමයි. ඒ කියන්නේ මේක දෘෂ්ටිවාදී අරගලය කියන එක. ඒක අර කිව්වා වගේ සුමිතුත් කිව්වා වගේ මේක අතහැරලා දාලා තියෙනවා. මම තව එක දෙයක් එකතු කරන්න. දෙක තමයි ඔය අර ජනතාවාදය ගැන සාකච්ඡාවේදී දැන් දේශපාලන බලය අත්පත් කර ගැනීම උපක්‍රමයක් වශයෙන් විතරක් නෙමෙයි. ඉතින් එහාට ගිහිල්ලා අර මේ මම හිතන්නේ රමිදු කතා කරපු අර ප්‍රතිහෙජමොනිය කියන අදහසෙන් ගත්තොත් එහෙම දැන් මේ හෙජමොනිය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රායෝගික තලයේ මිනිසුන් ඓන්ද්‍රීය මිනිසුන්ව නිර්මාණය කිරීමෙන්නේ. දැන් ජාතිකවාදය ගත්තොත් එහෙම ජාතිකවාදය කියලා කියන්නේ නිකම් මේ දේශපාලන දෘෂ්ටිවාදයක් විතරක් නෙමෙයි. ජාතිකවාදය කියලා කියන්නේ මිනිස්සු ජීවත් වෙන එක්තරා ආකාරයක්, එක්තරා සංස්කෘතියක්, එක්තරා විශ්වාස පද්ධතියක්. ඒ කියන්නේ ඒක දෛනික මිනිසුන්ගේ දෛනික ජීවිතය තුළ ඒක ප්‍රකාශයටපත් වෙනවා. කලාව සංස්කෘතිය තුළ ජාතිය ගැන කවි ගී ලියවෙනවා. ඒක මිනිසුන්ගේ විනෝදය සමග සම්බන්ධයි. දැන් එහෙමනම් විකල්ප සංස්කෘතිය විකල්ප හෙජමනියත් එසේ ගොඩනැගිය යුතුයි. ඒක මම කියන්නේ අපි යම් විදියකින් ජනතාවාදී පාලනයක් දේශපාලනික තලය තුළ ඇති කරාට මදි ඒක සමාජයට අරගෙන යන්න ඕන. එතකොට ඒක තුළ නව කලාවක්, නව සංස්කෘතියක්, නව විශ්වාස පද්ධතියක්, මිනිසුන් අතර නව සම්බන්ධතාවල ආකාරයක් නේ. සහ නව පොදු ජන අවබෝධයක්. නව පොදු ජන අවබෝධයක්. මේ සියල්ල නිර්මාණය පුරවැසියා පිළිබඳ නව අදහසක්. ජාතිවාදී නොවන. එතකොට මේකට විශාල බුද්ධිමය සංස්කෘතික මැදිහත් වීමක් අවශ්‍යයි. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන සම්පත් තියෙන මේ අධ්‍යාපන යාන්ත්‍රණය තියෙනවා. හරි? මූලික අපි දෘෂ්ටිවාදී යාන්ත්‍රණ ඇත්තටම අල්තුස කතා කරපු රාජ්‍ය දෘෂ්ටිවාදී යාන්ත්‍රණ මේ විකල්ප හෙජමනියක් නැත්නම් ප්‍රතිහෙජමනික ව්‍යාපාරය සඳහා භාවිත කළ හැකි. තරුණ ව්‍යාපාර තිබෙනවා. ජාතික තරුණ සේවා සභාව වගේ එකක් ගත්තොත් එimhe රට පුරා ගම් මට්ටමට විහිදුණු සංවිධාන ජාලයක් තිබෙනවා. ඒතර මේක තුල මේ නව දැක්මක් සහිත නව සංස්කෘතියක් ගොඩනගෙන ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ මේක පොදු ජනයා සම්බන්ධ වෙන එකක් බවට පත් වෙන්න ඕන. සංවර්ධනය යන්න ඒකත් එක්ක සම්බන්ධ කරන්න ඕන. හරි? ඒතර ඒක තුල තමයි මං හිතන්නේ දැන් මේ ආණ්ඩුවට උනත් දැන් ඉදිරියේදී තමන්ගේ ඊළඟ කතිකාව ගොඩනගන්න සිදු වෙන්නේ මෙන්න මේක මත පදනම් වෙලා. මොකද වාමාංශික ජනතාවාදී සම්බන්ධයෙන් කලින් අවස්ථාවේදී ගෙනාපු සරල බෙදුම් කඩනේ මොකද්ද? පාලක ප්‍රභූන්ට එරෙහිව පොදු ජනතාව. ඒක හරි. දැන් ඔය කතන්දරේ ඔය විදිහට ඉදිරියට කියන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක ඒ ප්‍රතිවිරෝධය අපිට මුණ ගැසුණා. හරි යම් ආකාරයෙන් ඒ පාලක ප්‍රභූන් කියන ඒක පරාජයට පත් කරමිනුත් අද ඉන්නවා. නමුත් ඉන්පස්සේ මොකද්ද? ඉන්පස්සේ අපි මේ අවුරුදු 5 ඉරුණාට පස්සේ මොකද්ද මතුවෙන ප්‍රශ්නේ? මොකද්ද අපේ කියන අලුත් කතන්දරේ නේ මිනිසුන් අලුතෙන් සම්බන්ධ කරන්න පුළුවන් අලුත් කතන්දරයක් අවශ්‍යයි. කතන්දරයක් කියලා කියන්නේ මේ නිකම්ම ප්‍රකාශයක් නෙමෙයි. ඒක මිනිසුන් සම්බන්ධ කරන ඓන්ද්‍රීය ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒකට අලුත් දැක්මක් අවශ්‍යයි. එතකොට අපි ලංකාව අලුත් ආකාරයකට ගොඩනැගීම පිළිබඳ සංවාදයක් සාකච්ඡාවක් අවශ්‍යයි. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන සමාජ බුද්ධිමය සංස්කෘතික බලවේගය ජාතික ජනබලවේගයත් එක්ක හිටියා. දැන් යම් ආකාරයෙන් ඕන් කලකිරීමට පත් වෙලා ඉන්නවා විදර්ශනත් කියන වගේ යම් යම් හේතු නිසා. නමුත් මේ පිරිස තාමත් ඉන්නවා. ඉතින් එවැනි ඓන්ද්‍රීය බලවේගයක් ඉදිද්දිත් මට හිතා ගන්න බෑ ඇයි ඒ දෘෂ්ටිවාදී අරගලේ කරන්නේ නැත්තේ කියන එක. ඔව් මට හිතෙනවා රමිදු දැන් ඕකේ පිටිපස්සේ තියෙනවා කියලා මම හිතන්නේ මේක කතා කරන මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. මට හිතෙනවා මේකට දැන් මම සිරිසා නැත්නම් ඔය පොඩෙමොස් වගේ ව්‍යාපාරات එක්ක සමහර සසඳන්න හදනවනේ මේ NPP එකේ වාම ජනතාවාදී මූලය
නමුත් මම හිතන්නේ අර කතා වුණා වගේ ඒක වෙනස්. මට ඒ ව්‍යාපාර දෙකටම වඩා මේ ඇතිවෙච්ච NPP එක පිටිපස්සේ ඓතිහාසික දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා. ඊට වඩා බලවත් සංවිධානාත්මක. දැන් අරව බිඳ වැටි වුණු වාම ජනතාවාදයේ යම් යම් අර්බුද වාම ජනතාවාදී උපාය මාර්ගවල ඔය කිව්ව අර උදාහරණවල යම් යම් බිඳ වැටීම් වලට මේ සමහර අය කියන්නේ ඒකේ මොකද්ද තනි ජනප්‍රිය නායකයෙක් පමණක් ඉදීම ඊට පස්සේ සමාජ මාධ්‍ය සහ වෙනත් ඒ ඩිජිටල් අවකාශයේ විසින් තමයි ඒ උද්ඝෝෂණ පෙළ ගැසීම් කම ලිහිල් සංවිධාන ජාලයන් තිබීම වගේ වනේ. ඉතින් මං හිතන්නේ අතරම ජනතා විමුක්ති පෙරමුණ කියලා ගන්න ඓතිහාසික ව්‍යාපාරයක්. ඓතිහාසික ව්‍යාපාරයක් සංවිධිත ව්යාපාරයක්. ඒකම නිශ්චිත ක්‍රියාදරයන්ගේ එකතුවක්. එතකොට ඒක මොකද ඒක මැදි කරගෙන තමයි මේ ව්‍යාපාරය ඇති උනේ. සානි පැත්තේ ඒ නිසාම තමයි අරගලයෙන් පසු මම හිතා ඊට පස්සේ ඇතිවන දේශපාලන පරිවර්තනයට නායකත්වයේ දෙන්න පුළුවන් නේ. ඒක මම හිතන්නේ ජෛවයේ උරුමයක්. මම හිතන්නේ ඒක තාම වැදගත්. ඒක අර මම හිතන්නේ සිරිසයකින් වෙනස් වෙනවා එතනදී. හරි. නැත්නම් පොඩමොස් එකෙන් මේක වෙනස් වෙනවා එතනදී. මේ මොකද ඔක්කොම මේ සමහර අය උත්සාහ කරනවාද ඔය මේ සමහර වාමාංශික බුද්ධිමතු උත්සාහ කරනවා මේක කියන්න මේ ඔක්කොම එකයි වගේ එක. මේ සිරිසයකට වුණා වගේමයි උනේ කියලා නෑ. හරි අපි නමුත් දැන් මට තියෙන ප්‍රශ්නේ ඒ නිසාම වෙන ගැටලුවක් තියෙනවා කියලා මේ ඊළඟ පරිවර්තනයට යන්න. ඒ කියන්නේ වාම ජනතාවාදයෙන් පසු අපි කියපු නැත්නම් සංස්කෘතික තලයේ සමාජීය තලයේ නැත්නම් ආණ්ඩුවම ඉදිරිපත් කරලා තියෙන සමහර මොකද ව්‍යාපෘති ඒක හරියට ජනතාගත කිරින්න තියෙන බාධකය ඇති වෙන්නෙම මම අර සාධනීයම කියපු ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ ධාරාවේ අභ්‍යන්තර ගැටලුවක් නිසා කියලා මම යෝජනා කරන්න කැමතියි. මොකද ඔවුන් මේ වෙච්ච පරිවර්තනයේ ඔවුන්ට කියවීමක් තියෙනවා මගේ අභ්‍යන්තරයට. ඒක ජනතා විමුක්ති පෙරමුණට අනුව මම හිතන්නේ මේක කියවා ගන්න වෙන්න පුළුවන්. නැත්නම් ඔවුන්ගේ සංවිධානයේ හේතු මත ඔවුන්ගේ තියෙන සීමිත න්‍යායික රාමුව මත අපි අර කතා කරන සංස්කෘතික අරගලය වගේ දේවල් මම හිතන්නේ ටිකක් ඔවුන් පොහොසත්ව දකින්න නැතුව ඇති කියලා මම යෝජනා කරනවා. ඒ කියන්නේ ඔවුන්ට ඒක සංස්කෘතික වෙනස් කියලා අපි කියන එක ඔවුන් බාර ගන්න නැති වෙන්න පුළුවන්. මේ සංස්කෘතිය කියන එක ධනේශ්වරයත් එක්ක ගැට ගහලා මම හිතන ඕක තියෙනවනේ. මම පෙරටුගාමී ධාරාවටත් ඕක තියෙනවනේ. රයිට් ඔවුන් සංස්කෘතිය දකින්නේ ඔවුන් මේ අනිත් පාර සමාජ පරිවර්තන දකින්නේ අර ඊටාම පැරණි මගේ බොල්ෂෙවික් කියන්නත් බෑ. ඒක අර පැරණි ගතානුගතික ලාංකේයට උරුම වුණු ලාංකේය මොකද පසුගාමී ලක්ෂණොත් එකතු කරගත්ත වාමාංශික දැක්මකින්. එතකොට අපි යෝජනා කරන ස්ත්‍රියගේ විමුක්තිය, ස්ත්‍රියගේ නිදහස පිළිබඳ ප්‍රශ්නය, සංස්කෘතික නිදහස්වාදයන් පිළිබඳ කාරණා මම හිතනවා ඒවා දකින්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම ජනතා ඒක ඇත්තටම පක්ෂයේ අර්බුදයක්ත් තියෙනවා කියලා ඒක. මම චින්තන මේ වශයෙන්. ඔව් මම ටිකක් වෙනස් විදිහට ඒක දකින්නේ මෙහෙමයි. ඒ කියන්නේ මම හිතන්නේ නැහැ ඊ타ත්ම සුකනම්ය විදිහට ඒක න්‍යායගත කරලා තියෙනවා කියලා. නමුත් සමාජයේ හිතන විදිහ යම්කිසි ආකාරයකට වෙනස් කරන්න ඕනේ කියන ඒ කොමන් සෙන්ස් එක මම හිතන්නේ ඒක නෑම කියන එක මම හිතන්නේ එච්චර සාධාරණ නිගමනයක් කියලා. දැන් හොඳම උදාහරණය තමයි මේ සුමිත් කිව්ව ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳ කතන්දරේ. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා ඉදිරිපත් කරපු එක ජනාධිපතිවරයාගේ ප්‍රධාන වැඩසටහන් තුනෙන් එකක්. එක වැඩසටහනක් ආර්ථිකය ඩිජිටල් කරණය කිරීම, අනිත් එක ග්‍රාමීය දිලිඳු බව නැති කිරීම, තුන්වෙනි එක ක්ලීන් ශ්‍රී ලංකා. ඒක ක්ලීන් ශ්‍රී ලංකා කියන එක කියද්දිම කිව්වේ මේක මේ පරිසරය මේ ආරක්ෂා කිරීම කතාවක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා ආකල්ප සහ මිනිස්සු හිතන විදිහ වෙනස් කිරීම සම්බන්ධ සාකච්ඡාවක් කියන එක තමයි කිව්වේ. හැබැයි ප්‍රශ්නේ තියෙනවා මම හිතන්නේ සුමිතත් කිව්වා වගේ නිල වශයෙන් ඒක එහෙම කිව්වට මොනතරම් දුරට ඒක ප්‍රායෝගිකව වෙලා තියෙනවද කියන ප්‍රශ්නය තියෙනවා. නමුත් මම හිතන්නේ මොකද ක්ලීන් ශ්‍රී ලංකා දැන් පේන්නේ ශ්‍රමදානයක් වගේ. ඔව්. ඒක අර පරිසරය පවිත්‍රකරණය සම්බන්ධ එකක් බවට පත් වෙලා තියෙන බව පේනවා. නමුත් මම හිතන්නේ අර අදහස එන්නේ ඒ සිතීම එන්නේ සමාජීය සිතීමෙත් යම්කිසි වෙනස්කමක් කරන්න ඕනේ කියන එක අර කොමන් සෙන්ස් එකට තේරෙන එකත් එක කියලා මට හිතෙන්නේ. මම අර එක දෙයක් පොඩ්ඩක් එකතු කරන්නම් අර මේ සෛරිසා සම්බන්ධ කතාව පොඩ්ඩක් මාතෘකාවෙන් පිට යනවද දන්නේ නැහැ. දැන් ගොඩක් දෙනෙක් ඔය උදාහරණයක් විදිහට කියනවානේ සෛරිසා අසාර්ථක වුණා. ඒ අසාර්ථක වීම වාම ජනප්‍රියවාදයේ අසාර්ථකත්වයට උදාහරණයක් කියලා. එතන සෛරිසා අසාර්ථක වුණා කියන එකට ගන්න උදාහරණය තමයි සෛරිසා ආණ්ඩුව බලයට ආවේ ඒ වෙනකොට ග්‍රීසියත් ආර්ථික අර්බුදයකට මුහුණ දීලා හිටියා. ලංකාව වගේම ජාත්‍යන්තර අරමුදලත් එක්ක වැඩපිළිවෙලක හිටියේ. ඔවුන් බලය ගද්ද කිව්වා අපි රීනෙගෝෂියේට් කරලා මේ තියෙන කප්පාදු පැකේජය වෙනස් කරනවා කියලා. ඕක තමයි දුන්න පොරොන්දුව. හැබැයි ඔවුන් බලයට පැමිණීමත් එක්ක විශේෂයෙන්ම යුරෝපයේ තිබ්බ සංස්ථාපිතය ඊටාම දරුණු විදිහට මේ අයට ප්‍රතිචාර දක්වුවා. එතකොට ඒ දරුණු විදිහට ප්‍රතිචාර දක්වීමත් එක්ක මේගොල්ලොන්ට යම්කිසි ආකාරයක තෙරපුමක් ආවා ධන ගහන්න ධන නමන්න. ඒ ප්‍රෙෂර් එකත් එක්ක ඒ පීඩනයත් එක්ක තමයි සිප්‍රාස්ගේ ආණ්ඩුවට සිද්ධ වුණේ ඊටත් වැඩිය බරපතල කප්පාදු කොන්දේසි සහිත යෝජනාවකට එකඟ වෙන්න. දැන් මේක කියනවා නම් වාමාංශික ජනතාවාදී අසාර්ථකත්වයට උදාහරණයක් කියලා.
අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ඊයේ පෙරේද කියුබාවේ වෙච්ච දේ. දැන් කියුබාව කියන්නේ අර සාම්ප්‍රදායික සාධාර්මික මාක්ස්වාදී කොමියුනිස්ට්වාදී එහෙම උදාහරණයක් කියලානේ කියන්නේ. ඒතර කියුබාවේ මොකද මේ වෙනකොට වෙලා තියෙන්නේ? කියුබාවේ ට්‍රම්ප් බලයට පැමිණීමත් එක්ක බරපතල විදිහට ආර්ථික සම්මාදක දාලා තියෙනවා. ඒ ආර්ථික සම්මාදක දැමීමත් එක්ක කියුබාවට බල කරලා තියෙනවා කියුබාව ඇතුලේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න. ඒතර ඊටාම මෑතකදී කියුබාව ප්‍රකාශයට පත් කරා පෞද්ගලීකරණය කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ Tamanට කරන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් මම හිතන්නේ අර සිරිසා උදාහරණය අරගෙන මේක අසාර්ථකත්වයෙන් අලලේ කොටලා තියෙනවා කියන එක මම හිතන්නේ ඊටාම සරල මතික කියවීමක්. ඒ මොහොතේ තිබ්බ සංකීර්ණ භූදේශපාලනික කොන්දේසි මොනවද? තත්වයන් මොනවද? මේවා ගැන සීරියස් හැදෑරීමක් කරන්න නැතුව මම හිතන්නේ අර කම්මැලිකමට දෙන උත්තරයක් තමයි IMF ඉස්සරහා ධන ගැසීම නිසා සිරිසා සාර්ථක වුණා කියන එක. මතන කම්මැලිකමටත් තියෙනවා තක්කඩිකමටත් තියෙනවා. ඔව් දෙකම. දෙකම තියෙනවා මම හිතන්නේ. මේ සමහර වාමාංශික බුද්ධිමතුන් යයි කියා ගන්න අයගේ සකණ්ඩායම් වල තියෙන මම හිතන්නේ විවේචන එක මම එකයි කිව්වර අවංක ඒ කියන්නේ මේ අවංක ਵਿਚාර නෙවෙයි ඒවා. නිකන් තාම දේශපාලනික නිකන් පටු අවශ්‍යතාව මත ඇති වෙන ඒවා. අවසාන වශයෙන් අපේ වෙලාවත් අවසන් වෙගෙන එන නිසා දැන් ඔය කාරණේදී දැන් සමහර මට පේනවා මේ දැන් මේ ආණ්ඩුවේ ගමන් මඟ දිහා දැන් මේකට ආශිර්වාද කරනවා සමහර මේ නව ලිබරල් බුද්ධි මණ්ඩලවල බුද්ධිමතුන් වගේ අයත් දැන් මම හිතන්නේ මේකේ අපි සමහර කාරණා අරගෙන දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මාර්ග විශේෂයෙන් ප්‍රවාහනේ වර්ධනය ආර්ථික වශයෙන් ආණ්ඩුවට වෙලා තියෙන එක මේ වෙලාවේ තියෙන අර කළමනාකරන වැඩපිළිවෙල IMF ඇතුළේ මේවත් එක යන ගමන වගේ කාරණා මේ උඩට අරගෙන අර රනිල් වික්‍රමසිංහලත් එක්ක හිටපු සමහරු නැත්නම් සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මම හිතනවා මේක මේ සහ ආණ්ඩුව පැත්තෙන් මම අර මේකටම සම්බන්ධ ඒකයි මම කිව්වේ අර දැන් ඔයාකි මම රමිදු කියන එකට මම විරුද්ධ නැහැ. ඒ කියන්නේ රමිදු කියනකොට මේ අපි ක්ලීන් ශ්‍රී ලංකා හරි මොකක් හරි හදනකොට ඒක පිටිපස්සේ ඇත්තටම දැක්මක් තියෙනවා. මම හිතන්නේ ඒක එන්නේ NPP මම හිතන්නේ NPP වේදිකාවේ ඉඳලා බෙන්න කතිකාවක් විදියට. ඒකෙම දිගුවක්. හරි ඒක හරි. එතකොට ඒක හදන්නේ යම්කිසි දැක්මක් මත තමයි. හැබැයි මම හිතන්නේ ඒක ඊට පස්සෙවත් කිව්වා ඒක මම හිතන්නේ ඒක ක්‍රියාවට නගනකොට ඒකට අවශ්‍ය වෙන ඒ අකණ්ඩ බුද්ධිමය ඒ අරගලේ නැත්නම් දෘෂ්ටිවාදී අරගලේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකම මෙතට ආදේශ කළොත් මම දැන් කියමින් හිටපු එකට මේ පිරිස ඉන්නවනේ දැන් ඇවිල්ලා. හරි ඒගොල්ලොත් දැන් මේක මේ මරු මේ වැඩේ හොඳයි කියන්න අරගෙන තියෙනවා. ඒකට ඇත්තටම මේගොල්ලෝ ඉන්නේ අර මොකද ලිබරල් නැත්නම් වෙළඳපොළ කරණයට පක්ෂ නැත්නම් සමහරලාට ජාතිවාදී මුලේනුත් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒකට ඒවා වෙනස් වෙලා නැහැ. නමුත් අර එතකොට දැන් එන්න පුළුවන් නේද විවේචනයක් විචාරයක් මේ ආණ්ඩුව රයිට් දැන් ආණ්ඩුව අර පාරට යනවා නේද? හැබැයි ඒගොල්ලන්ටත් ඕකේ කරන්න පුළුවන් විදියට. රයිට් ඒ කියන්නේ රනිල්ගේ බුද්ධි මණ්ඩල වල හිටපු අයටත් මේ ආණ්ඩුව ඕකේ කරන්න මේ ආණ්ඩුව යන ගමන හොඳයි කියන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තේ මට තියෙන ප්‍රශ්න තමයි ආණ්ඩුවේ අපි කතා කරපු අය. ආණ්ඩුවේ පක්ෂයත් එයි සමහර මේවා මේ සැලසුම් කරන අය මතන ඒ පිරිස්ව මේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ අදහස ආණ්ඩුවට සපෝට් කරන්න කියන්නේ ඕන සමහර අය. දැන් ඒක යොදා ගන්න පුළුවන්ද කියලා මම කියන අවිචාරයෙන්. ඒ විචාරයෙන් තොරව උපක්‍රමික වශයෙන් තෝරන්නත් හිතනවා. ඉතින් මම හිතන්නේ ඒක අර දැක්මක් නැතිකම මේම වෙන මම කියන්නේ දේශපාලනේ සමහර වෙලාවල් වල මත හදිසි තත්වයන් තුල අපිට යම් පෙළ ගැසීම් කරන්න වෙන ඒවා තියෙනවා. නමුත් මම හිතන්නේ මේ අපි කතා කරන්නේ මේ දෘෂ්ටිවාදී අරගලයක ආණ්ඩුවක නොකරමින් ඉන්නවා ඒක කියලා දුර්වලයි කියලා. එතමයි ඇත්තටම දෘෂ්ටිවාදී අරගලයට දායක කරගන්න බලනවා අර ආණ්ඩුවට සුබවාදීව අදහස් පළ කරන්න උත්සාහ කරන අර අපි කියන්නේ සරලව ගත්තොත් ලිබරල් ඒ කියන්නේ නව ලිබරල් කියන්න පුළුවන් ලිබරල් සිවිල් බුද්ධිමතුන් ඇතුළු සංස්කෘතික ක්‍රියාදරයන් කට්ටිය මම හිතන්නේ ඒක මොකක්ද ඒ ගැන මම හිතන්නේ දැන් මෙතන දෘෂ්ටිවාදී අරගලයක් කරන්නේ නැහැ කියලා මම කියන්නේ මොකද ඇත්තටම දෘෂ්ටිවාදී අරගලය පිළිබඳ අදහසක් පැහැදිලි අදහසක් තියෙනවා නම් ඔක වෙන්න විදියක් නැහැ. දැන් සමහර දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සුබපතන එක පැත්තක් ගමු. දැන් ඔක ප්‍රධාන උදාහරණයක් තමයි මෑතක ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආපු විවාදය. දැන් ඇත්තටම අපි අර වාමාංශික ජනතාවාදයේ පැත්තෙන් ගත්තත් අඩුතරමින් ජනතා විමුක්ති පෙරමුණේ අර ඓතිහාසික වාමාංශික ඒ ප්‍රවේශය සම්බන්ධ පැත්තෙන් ගත්තත් මේ ඉදිරිපත් වුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශාල ගැටලු තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එතන ඇත්තටම යම් ආකාරයේ මෑතකදී හර්නි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය මෑතකදී කියලා තිබුණා අපි මේ ව්‍යවසායක අධ්‍යාපනයක් ඒ කියන්නේ යම් ආකාරයෙන් 6 වසර සිට අපි මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙනවා කියලා ඊටාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරලා තිබුණා. දැන් මේක මේ අපි දකින
අර සමාජ ප්‍රතිසංස්කරණය පැත්තෙන් මේ වාමාංශික ප්‍රගතිශීලී ධාරාව පැත්තෙන් කියන අදහස් එක ගත්තාම විශාල වශයෙන් නොගැලපෙන එකක්. මොකද මේක ඇත්තටම ඔය ප්‍රවේශය එන්නේ අර නවලිබරල් අපි විවේචනය කරන නවලිබරල් හෙජමොනික ධාරාවේ ඉන්න දැක්ම. මොකද මේකෙදි ඇත්තටම පේනවා මේ කියන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තටම මේ ආණ්ඩුව බලයට එන්න කලින් ඉඳලා ඒ ශාස්ත්‍රයේ හිටිය අර පැරණි නිලධාරී තන්ත්‍රයක් විසින්. ඒතර ඔවුන්ගේ දැක්මත් ඒක තුල තිබෙනවා. ඉතින් එහෙමනම් විශේෂයෙන්ම අධ්‍යාපනයේ වනේ ශාස්ත්‍රයක් තුල දෘෂ්ටිවාදී අරගලය ප්‍රබලව සිදුවිය යුතුයි. මොකද එතන තමයි සම්පූර්ණයෙන්ම අනාගත පරම්පරාවේ ලෝක දැක්ම නැත්තම් අර පොදු ජන අවබෝධය සකස් කරන තැන. එතකොට මෙතන දෘෂ්ටිවාදී අරගලයක් සිදු වෙන බවක් මට පේන්නේ. ඒ වෙනුවට වෙන්නේ එවැනි අරගලයක් හඳුනාගත්තේ නැතිකොට වෙන්නේ ඒකට අර ජනප්‍රියතලයේ ඕනම කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. මොකද ආණ්ඩුව විවෘතව ආරක්ෂා කරන නැත්නම් අර පැරණි කලින් ආණ්ඩුවල වගේ දැන් මේ වගේ විවේචනාත්මක සහායක් නෙමෙයි. කිසිම විවේචනයක් නැහැ. අපි ඕන විදිහට මේක ආරක්ෂා කරනවා කියලා පෙනී ඉන්න අර පැරණි පුරුද්දට මේ ආණ්ඩුව වෙනුවෙන් ජීවිතය දෙනවා වගේ පෙනී ඉන්න අයට ලේසියෙන් මේ අවකාශයට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ දෘෂ්ටිවාදී අරගලයේ අතහැරීමක්, ඒ වගේම වාමාංශික ජනතාවාදය අතහැරීමක්, ඒ වගේම බලය ලබා ගැනීමෙන් පස්සේ ආණ්ඩු කරන ක්‍රියාවලියට ඇතුල් වුණා. නමුත් ඉන්පස්සේ සමාජය සංවිධානය කිරීමේ දේශපාලන අතහැරීමක්. මෙන්න මේවා තමයි මම හිතන්නේ දකින්නේ මේ පොදු ගැටලුව වශයෙන් මම දකින්නේ. ඒක නිසා ඇත්තටම යම් ආකාරයක ප්‍රගතිශීලී පරිවර්තනයක් වෙන්න නම් ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් වුණත් මෙතනින් එහාට අනාගතයක් තියෙන්නේ මං හිතන්නේ මේ තමන් අතහරිමින් යන දෘෂ්ටිවාදී අරගලය, තමන් අතහරිමින් යන වාමාංශික ජනතාවාදය, තමන් අතහරිමින් යන සමාජයේ ඓන්ද්‍රිය ගොඩනැගීමේ දේශපාලනය. අර ඉහළ සිට කරන එක නෙමෙයි. ඒ ඉහළ සිට කරන දේශපාලනයේ සමාන්තරව පහළ සිට පොදු ජන සමාජය සංවිධානය කරමින් කරන දේශපාලනයට නැවත ගමන් කළ යුතුයි කියලා මං හිතන්නේ. මම හිතන්නේ දැන් ඔය මේ ඔබ කිව්ව කාරණේ ගත්තොත් සමහර වෙයි බුද්ධි මණ්ඩපවල කට්ටිය අදහස් පළ කරන එක. එයාගේ අදහස් දිහා ටිකක් ප්‍රවේශමෙන් බලනකොට අපිට පේනවා මම මුලදීම කිව්ව කාරණේ. කියන්නේ ආණ්ඩුවේ ආර්ථික ගමන් මඟ එකක් ගත්තම අර ප්‍රතිවිරෝධයක් සහිත එකක්. ඒ අය අදහස් දක්වත් ඒගොල්ලෝ හැම වෙලේම කියන එක තමයි මේ ආණ්ඩුව හරි ට්‍රැක් එකේ යන සමහර ඒවා තියෙනවා. හරි ට්‍රැක් එක කියලා කියන්නේ මොකක්ද? අර පරණ වැඩපිළිවෙලේ ණය ප්‍රතිවිභාගත කරන ඉස්සරහට අරගෙන යන එක, ඒ වගේ දේවල් තමයි හරි ට්‍රැක් එක කියලා කියන්නේ. ඒ වගේ මේ අය කියනවා ට්‍රැක් එක පැන්න අවස්ථාවක් තියෙනවා. ට්‍රැක් එක පැන්න අවස්ථාව කියලා මොකද්ද කියන්නේ? විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රවේශය, ඊට පස්සේ තෙල් සම්බන්ධයෙන් සහන ආධාර දෙන රජයේ මැදිහත් වෙන එක, ඔන්න ඕක තමයි ට්‍රැක් එක පැන්න අවස්ථාව කියලා කියන්නේ. මම ඒකෙන් පැහැදිලි වෙනවා අර මම කලින් කිව්ව කාරණේ මේ ආර්ථික ගමන් මඟ තුළ තියෙන ප්‍රතිවිරෝධතාවය. දැන් උපක්‍රමික අර්ථයෙන් මේ වගේ අයව යම්කිසි ආකාරයක න්‍යාය පත්‍රයකට පාවිච්චි කරන්න ඕනේ කියලා ආණ්ඩුව හිතනවා නම් මම මේක ගැටලුවක් දකින්නේ නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂඥ අදහස් දක්වන එකම පිරිස බවට මේ පිරිසපත් වුණොත්. එතකොට වෙන දේ තමයි ඔවුන් විසින් ගොඩනගන කතිකාව. ඔවුන් ට්‍රැක් එක පැන්නා කියලා කියනකොට පොදු ජනයාටත් sannivedanaya වෙන දේ තමයි එහෙමනම් මෙතනදී ආණ්ඩුව ට්‍රැක් එක පැන්නද කියන එක. එතකොට ඇත්තටම මේකට විකල්පව වෙනස් අදහසක් නියෝජනය කරන, වෙනස් අදහස් සමාජගත කරන විශේෂයෙන්ම ආර්ථිකය වගේ එකක් සම්බන්ධයෙන් එහෙම එකක් හැදුන්නේ නැත්නම්, එහෙම එකක් ශක්තිමත් වුනේ නැත්නම් උපක්‍රමිකව පාවිච්චි කරනවා කියලා හිතුවත් ඒක පස්සේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක සම්බන්ධයෙන් අපි දිගටම කතා කරපු කාරණෙත් එක්ක මතවාදී තලයේ සහ දෘෂ්ටිවාදී මේ තලයේ විශාල අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ආණ්ඩුව බැරෑරුම්ම බාරගත යුතුයි. එහෙම බැරෑරුම්ම බාරගත්තේ නැත්නම් මේ තිබෙන පරිවර්තනීය මොහොත යම් ආකාරයකට ආපස්සට රෝටා යෑමේ අවදානමක් සහිතව තමයි අපි ගමන් කරන්න කියන එක අපි වටහාගත යුතුයි. මම මෙතන සංවාද ඉවර කරන්න වෙනවා වෙලාවත් එක්ක. නමුත් තාම කෙටියෙන් මම කෙටි ප්‍රශ්නයක් නිකන් තාම කෙටි උත්තරයක් වාක්‍ය දෙක තුනකින් උත්තරේ ඒක මම හිතන්නේ මොකද ඒක මම අහන්නේ ඊළඟ සංවාදයකට ඒක මූලික වෙන්න නිසා. දැන් අපි මේ කතා කරපු දෘෂ්ටිවාදී අරගලය සහ ආණ්ඩුව විසින් කරන්න ඕන සමාජ ප්‍රතිසංස්කරණය ආණ්ඩුව නොකර ඉන්න හරි ඒක සීමා කරගෙන ඉන්නේ. සාර කියන විවිධ විපක්ෂයේ ඉන්න විවිධ සම්බන්ධාරින් අරගොල්ලෝ මේගොල්ලෝ එකතු කරගෙන බලන්නේ නැත්නම් අර කියනවා කියන අර ප්‍රතිවිරුද්ධ දෙක බේරගෙන යන්න බලන්නේ මොකද 29 2029 ඡන්දයක් එනවා ජනාධිපතිතුමා මහමැතිවරණ එනවා. එතකොට ආණ්ඩුව පැත්තෙන් හිතන එක ආණ්ඩුව දිනන්න ඕනේ. ඒ ආණ්ඩුව දිනන්න නම් මේ සියල්ලන්ම ආණ්ඩුවත් එක්ක රඳවා ගන්නත් අවශ්‍යයිනේ. එතකොට එතෙන්දී හිතන පැත්තක් තියෙනවා. එතකොට මම කියන ආණ්ඩුවේ ප්‍රායෝගික සිතීම. අනිත් පැත්තෙන් අපි කියන
ඉතාම ව්‍යුහාත්මකව කරන්න ඕනේ පරිවර්තන තියෙනවා. ඒකට ඒක සමහර ඒවා රිදෙනවා, සමහර ඒවා අමාරුයි, සමහර ඒවා සම්බන්ධයෙන් ආණ්ඩුවට මේ අභියෝගයක් එන්න පුළුවන්. ඒකට ඒ තීරණය ගන්න ඕනේ. එතන මම කෙටියෙන්ම හෙව්වොත් වාක්‍යයකින් දෙකකින් කිව්වොත් මේ දෙක අතර ආණ්ඩුව මේකෙන් මම හිතන මම යෝජනා කරන්නේ අර පැත්ත හිතමින් ඉන්නවා. ඒ කියන්නේ අර පැත්ත තේරුවොත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගත්තොත් ආණ්ඩුව බය වෙනවා කියලා 2029 දී කෙලවෙයි වගේ එකක්. 2029 ඊළඟ ඡන්දයට මේක අභියෝගයක් වෙයි කියලා හිතනවා කියලා මම යෝජනා කරන්න කැමතියි. ඔබ දෙන්නගේ අදහස අරගෙන ඉවර කරන්න. මගේ අදහස ඉස්සෙල්ලා කියන්න. කෙටියෙන්. මගේ අදහස මිනිස්සු විශේෂයෙන්ම අපි ජීවත් වෙන යුගයේදී බලාපොරොත්තු වෙන්නේ අලුත් වෙනසක්. කියන්නේ ඒක ඇත්තටම අපි කොයිතරම් කල්පනා කරත් පවතින දේ අපි වඩා හොඳින් පවත්වාගෙන ගියා, වඩා හොඳින් ආරක්ෂා කරා කියලා කියන එක මිනිසුන් නැවත ආකර්ෂණය කර ගැනීම ශක්තිමත් සටන් පාඨයක් වෙන්නේ නැහැ ඉදිරියේදී වුණත්. ඒක නිසා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකදී ඒ කියන්නේ සමහරට පවතින දෘෂ්ටිවාදයත් එක්ක ගැටෙන්න වෙනවා. නමුත් ඒකට බියවිය යුතු නැහැ. මොකද ඒකට හේතුව තමයි පවතින යථාර්ථයට ඔබ්බෙන් තියෙන නව දෙයක් පිළිබඳව තමයි මේ ජනයා ආකර්ෂණය වෙන්නේ. ඉතින් ඒක තමයි ජනතාවාදයේ දේශපාලනයේ ඉගැන්වීම දේශපාලන අනුරාගය දනවන්නේ එතන. ඉතින් මම හිතන්නේ ඒක නිසා මේ සංස්ථාපිතය ආරක්ෂා කරන නැත්නම් සංස්ථාපිතය වඩා හොඳින් අරගෙන යනවා කියලා කියන එක ජනයා ආකර්ෂණය කර ගැනීමේ සටන් පාඨයක් වෙන්නේ නැහැ කියන එක. මතන ස්ථීර වශයෙන් කියන්න පුළුවන් එක තමයි දේශපාලන තලයේ අරගලය ආණ්ඩුව බැරෑරුම් අරගෙන තිබෙන බව පේනවා. 2029 වෙනකොට ඒ සම්බන්ධ තීරණාත්මක අවසානයක් ආණ්ඩුව ඉලක්ක කරන බව පේනවා. ආර්ථික සහ සමාජ තලවල ප්‍රතිසංස්කරණ දක්වා මේක ව්‍යාප්ත වෙයිද? මම හිතන්නේ ඒක ගැන ස්ථීර උත්තරයක් දෙන්න බෑ. ඒ උත්තරය කන්ටින්ජන්ට් උත්තරයක් අතරම. ඒක රැඳිලා තියෙනවා කරුණු දෙකක් මත. එකක් තමයි ආණ්ඩුව ඇතුලේ මේ සම්බන්ධයෙන් නැති වෙන සංවාදය. මම මේකත් අපි අව탁සේරු කළ යුතු නෑ. මම හිතන්නේ සුමිතුත් මතු කරා මේ ආණ්ඩුවේ ප්‍රධාන සංරචකය තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒතර ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වාමාංශික ඉතිහාසයක් පමණක් නෙමෙයි. අදටත් ඒ පක්ෂය තුළ වාමාංශික සංවාදයක්, වාමාංශික භාෂාවක් තමයි තියෙන්නේ. ඒතකොට මේකේ බලපෑම අපිට අව탁සේරු කරන්න බෑ. එහෙනම් ආණ්ඩුව ඇතුලේ මේ සංවාදයේ මොනතරම් දුරට ඇති වෙනවද කියන එක පළවෙනි සාධකය. දෙවෙනි සාධකය තමයි ආණ්ඩුවට පිට ඉන්න ප්‍රගතිශීලී සහ වාමාංශික කොටස් මේ සාකච්ඡාව මොනතරම් දුරට ප්‍රබලව මතු කරන්න සමත් වෙයිද? ඒ සමත් වීම ආණ්ඩුවට මොනතරම් දුරට බලපායිද? මම හිතන්නේ ඔන්න ඔය කරුණු දෙක මත පදනම් වෙනවා. ආර්ථික සහ සමාජීය තලවලටත් මේ පරිවර්තනය ගෙනියන්නට ආණ්ඩුව අධිෂ්ඨානයක් දක්වනවද නැද්ද කියන කාරණේ. ඕකේ. අද අපි ටිකක් වෙනස් මේ මොකද මේ දැන් මෙතන වැඩසටහන ටිකක් වෙනස් ආකෘතියක කළේ සුමිත් චාමින්ද සහෝදරයා, රමිදු පෙරර සහෝදරයා සහ මම හිතනවා මේක අවසන් වෙන මේ සාකච්ඡාවක් නෙමෙයි. අපි ආයේ මම හිතනවා ආයේ දවසක මම හිතන්නේ මේක මේ يعني පුද්ගලයන් නිශ්චිතවම කරනවට වඩා මේක කතිකාවක් ගොඩනැගීමේ කාර්යභාරයක්. ඒ නිසා රමිදු සුමිතුත් වෙන වෙනමත් නැත්නම් මේ විදියටත් නැත්නම් තවත් අයත් සමග විවිධ විදියට මේ සංවාදය ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට අපි උත්සාහ කළේ මේ ඊටම මේකට අදාළ කාලය තුල මේ සංවාදයේ යම් යම් තැන් වලට ආලෝක ධාරාව විහිදුවන්න. නමුත් මේ සංවාදයේ මම හිතන්නේ තව පැයක් දෙකක් යන්න පුළුවන් එකක්. ඉතින් අපිට ඒකට ප්‍රමාණයක් නැහැ. ඔබටත් වෙහෙස වෙන්න පුළුවන් මේක දිගටම නරඹනකොට. ඒ නිසා අපි අදට මෙතනින් එදන් මෙතන සංවාදයේ මෙතනින් නවත්තනවා. අපි ඊළඟ ඊටම ඉක්මනින් ඊටම දින කිහිපයකින් අපි ඊළඟ මෙවැනිම වූ සංවාදයක් සමග යලිත් හමු වෙමු. බොහොම ස්තුතියි.